පිළිබඳව තොරතුරු මාරුව කළ හැක්කේද? මෙම සංකේත නිසාය. මෙම සංකේත නිසාය. මෙම සංකේත නිසාය. සංකේත තෝරා ගැනීම සංකේත තෝරා ගැනීම නිවැරදිව කළ යුතුය. සංකේත තෝරා ගැනීම නිවැරදිව කළ යුතුය. නැතොත් සංදේශය ව්‍යාකූල වේ. නැතොත් එම සංදේශය ව්‍යාකූල බවට පත් වේ. එම සංදේශය ව්‍යාකූල බවට පත් වේ. ව්‍යාකූල වෙනවා. ඕනියා මෝන් නැති වගේ වෙනව නෙමෙයි. වැරදෙනවා. ඒක වැඩක් නැති සංදේශයක් වෙනවා. උදාහරණ ලියා ගන්න කළු පෑනෙන් ලියා ගන්න උදාහරණ. රූපවාහිනී මාධ්‍ය තුල රූපවාහිනී මාධ්‍ය තුල රූපවාහිනී මාධ්‍ය තුල වර්ණ අක්ෂර විවිධ හැඩතල විවිධ චරිත සහ ශබ්ද යොදා ගනිමින් ශබ්ද යොදා ගනිමින් ශබ්ද යොදා ගනිමින් වෙළඳ දැන්වීම් නිර්මාණය කිරීම වෙළඳ දැන්වීම් නිර්මාණය කිරීම වෙළඳ දැන්වීම් නිර්මාණය කිරීම හරිද? හරිනේ? හරි. සංනිවේදනයේ සංකේතාත්මකයිලෝ මේව හොඳට අහගන්න ඈ. හොඳට අහගන්න. මේ සබ්ජෙක්ට් එකේ ඔයාලා සංකල්පය තමයි ඔලුවට දාගන්න ඕන. හරිද? සංකල්පය තමයි ඔලුවට දාගන්න ඕන. මේක කරන්න පුළුවන් සබ්ජෙක්ට් එකක්. හරි ලේසි. හරිද? මොකද දැන් සාමාන්‍ය ඔයාලත් නේද තාක්ෂණික වශයෙන් ඉන්න ළමයිනේ නේද? ගොඩක් වෙලාවට නේද? එතකොට මේවා තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ මේ සබ්ජෙක්ට් එක තුල. බොහෝ වෙලාවට. හරිද? අපි දෛනික ජීවිතේ අපි දන්න දේවල්. හරිද? එතකොට ඒ තුලින් තමයි මේ සබ්ජෙක්ට් එකේ විවිධ කරුණු අපි සරල තැන ඉඳන් සංකීර්ණ තැනට යන්නේ. එතකොට එතනදී ඔයාලා මේ මුල් පාඩම් පිළිබඳව හොඳ අත්දැකීමක් තියෙන්න ඕන. මේ පාඩම් පිළිබඳව ඔයාලට අවුල් නම් ඒවත් මට කියන්න ඕන. හරිද? ඒ වෙලාවම හරි කියන්න ඕනේ. හරිද? එතකොට මේවා අවුල් වුණොත් අර ඉස්සරහට තියෙන දේවල් අවුල් වෙනවා. හරිද? ඒක නිසා උඩ අවබෝධයෙන් මං කියන සංකල්පය මං කියන දේවල් ඔලුවට දාගන්න. හරිද? ඒක තමයි මම පන්ති තුල කරන්නේ. ඔලුවට තමයි සංකල්පය දෙන්නේ. ඒක තුලින් ඔයාලට මොකක්ද අහන ප්‍රශ්නය ඔයාලට ගලප ගන්න හැකියාව තියෙන උත්තර ලියනකොට. හරිද? සංනිවේදනයේ සංකේතාත්මකයි. සංනිවේදනයේ සංකේතාත්මකයිලු. අතනදී කිව්වා සංනිවේදනය අරමුණු සාගතයි. ඒ කියන්නේ කිසියම් අරමුණක් පදනම් කරගනිමින් වෙන්නේ. මෙතන කියනවා සංනිවේදනයේ සංකේතාත්මකය. ඒ කියන්නේ මේ සංනිවේදනය තුල අපි සිදු කරන්නේම සංකේත භාවිතා කරමින්. මොකද්ද? සංනිවේදනයක් අපි කරන්නේම කිසියම් වූ සංකේත පද්ධතියක් භාවිතා කරගනිමින්. මොනවද මේ සංකේත? මොනවද මේ සංකේත? සංකේත මේ ඉඟි හරිද? ඉඟි දෙන ඒවා නේද? ඉඟි දෙනව නේද? ඔයාලට දීලා නැද්ද? ඉඟි දෙනව නේද? ඉඟි දෙනවා. නිකන් කින්ඩි hina දානවා නිකන් ඇස් ගහනවා නේද? ඒවා ඉඟි දෙනවා. මේ අරු වෙනවා. අරු වෙනවා. ප්‍රින්සිපල් වෙනවා. හරිද? ඉඟි දෙනවා. ඉඟි දෙනවා නේද? ඊට පස්සේ වචන.
වචන භාවිතා කරනවා. ඔයාලා ලියනවා. වචන ලියනවා. විවිධ භාෂාවක තියෙන මොනවා හරි අකුරු ලියනවා. වචන ලියනවා. මොනවද මේවා? මේවට සංකේත කියලා කියනවා. ඒවත් සංකේත. සංඥා. මොනවද සංඥා කියලා කියන්නේ? මොනවද සංඥා? විවිධ සංඥාවන් තියෙනවා නේද? විවිධ සංඥාවන් තියෙනවා. මොනවද මේ සංඥා? සාමාන්‍ය උදාහරණයක් ගත්තොත් අපි දන්න මේක මොනවද? සංඥා. මාර්ග සංඥා කියලා තියෙනවා නේද? මාර්ග සංඥා කියලා තියෙනවා නේද? අර මේ රෙඩ් ලයිට් පත් වෙනේව නේද? ලයිට් ආශ්‍රය තියෙනවා නේද? රෙඩ් ලයිට් එක පත් වෙනවා කහ එක කොළ එක එහෙම පත් වෙනවා. ඒව මොනවද? සංඥාවන්. අපිට කිසියම් තොරතුරක් කියලා දෙන්නේ. කිසියම් තොරතුරක් දෙන්නේ. රෙඩ් ලයිට් එක පත් වෙනකොට අපි නවත්තන්න ඕන. තොරතුරක් ලබා දෙන්නේ. එතන ඒ තුලත් වෙන්නේ sannivedanayak. ඒ sannivedanaය තුල මේ කියන සංකේත අන්තර්ගතයි. හරි. මේක කියන්න කලින් මම අර විග්‍රහයටම යන්නම්කෝ. ඉන්නවා ජෝබ් එකක්. යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. මෙයාලා කතා කරන්නේ මොනවද කියලාද කිව්වේ මම? මෙයාලා කතා කරන්නේ තොරතුරු. එහෙම ඒවට කියනවා අපි මොනවා කියලා කියනවද? ඈ? සංදේශ කියලා කියනවා නේද? අපි ඒවට කියනවා සංදේශ කියලා කියනවා. හරි. මෙන්න මේ කියන සංදේශය. මෙන්න මේ කියන සංදේශ නිර්මාණය වෙලා තියෙන්නේ. මේවා නිර්මාණය වෙලා තියෙන්නේ සංකේත භාවිතාවෙන්. සංකේත භාවිතාවෙන් තමයි පුතේ මේ සංදේශ නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් මම උදාහරණයක් දීලා තියෙනවා. රූපවාහිනී මාධ්‍ය තුල වෙළඳ දැන්වීම වල දැකලා තියෙනවා. නේද? හැම නිතරම වෙළඳ දැන්වීම යනවා. කතාව යන්නේ විනාඩි 5යි නම් ඉතිරි පැය 25 මේ විනාඩි 25 තුලම පැය භාගයකට එළි නාට්‍යයක් ගැන ඉතිරි විනාඩි 25 තුලම මොනවද යන්නේ? වෙළඳ දැන්වීම නේ. ඉතර නම් යන්නේ නැහැ නේ. බොරු කියන්න එපා නිකන් ඔයා නේද? ඉතර යන්නේ ඒක හරි. හරි සාමාන්‍ය වෙළඳ දැන්වීම ගොඩක් යනවා අර හිරු. එහෙම ඒකේම මන්න සිරාවට බලන්න මල්ල පයින්නවා ඒක බලනකොට. මොකද වෙළඳ දැන්වීම කොට 12 මාට ෆිල්ම් එක පටන් ගත්තොත් ඉවර වෙන්නේ 4:05. තියෙන්නේ ෆිල්ම් එක පැය දෙකමාරයි. 4:05 පහ විතර එනකම් ෆිල්ම් එක පෙන්වනවා. තනිකර වෙලන් දැන්වීම ගොඩක් තමයි දාන්නේ. හරිද? බලන්න අතහැරලා දාලා තියෙන්නේ. හරිද? දෙර ෆෝන් එකේ බලනවා. හරිද? හරි. එතකොට ඒ වෙලන් දැන්වීම නිර්මාණය කරන ඒ වෙලන් දැන්වීම වල මොනවද තියෙන්නේ? මොනවද තියෙන්නේ? එක එක ජනප්‍රිය චරිත ඉන්නව නේද? චරිත ඉන්නවා. එක එක හඬවල් යනවා. මේ වගේව සුදු වෙන ඈ. මේක ගන්න මේක ඉතාමත් ලාභයට දෙනවා. ඈ එහෙම කියනවා. අනම්මනම් වෙලන් දැන්වීම ගොඩයි. නේද? වෙලන් දැන්වීම ගොඩයි. ඒවට ශබ්ද එකතු කරලා තියෙනවා. ශබ්ද එකතු කරලා තියෙනවා. නේද? මිනිස්සු කතා කරන දේවල් තියෙනවා. එතකොට අර මියුසික් එහෙම යන දේවල් තියෙනවා නේද? සංගීතමය දේවල් නේද? ටෝන් යන ඒවා නේද? මෙලඩි යන ඒවා. එතකොට මේ කියන ඒ ශබ්ද පවා අයත් වෙන්නේ සංකේත සහ සංඥාවලට. සංකේතවලට. සංඥා කියන එක කපාපංකෝ. සංකේතවලට. ඒවා සංකේත බං. හරිද? එතකොට ආය මොනවද වෙලන් දැන්වීම තුල තියෙන්නේ? විවිධ වර්ණ භාවිතා කරලා තියෙනවා. හරි ලස්සනට නේද? විචිත්‍රවත් විදියට ආකර්ෂණය කරගන්න බලන යොමුව. අපි කට අරන් බලන් ඉන්න එක එකෝ මෙයා බත් කනවා දන්නේ නැහැ ඉවර වෙනවද කියලා. හරිද? ඒ කියන එක කට අරන් බලන් ඉන්නේ. ආකර්ෂණය කරගන්නවා. වර්ණ භාවිතා වෙනවා. නේද? වර්ණ භාවිතා වෙනවා. විවිධ වචන භාවිතා වෙනවා නෙමෙයිද? වචන භාවිතා වෙනවද? අර පොහොන් ප්‍රවෘත්ති කියනකොට එමත් යටින් යන්නේ. තව වචන සෙට් එකක් යනවා නේද? වචන භාවිතා වෙනවා. අකුරු භාවිතා වෙනවා. අකුරු භාවිතා වෙනවා. ආය මොනවද වෙලෙන් දෙන්නීම් තුල තියෙන්නේ? විවිධ සිතුවම් මෙහෙමත් තියෙනවා නේද? විවිධ සංකේත විවිධ හැඩතල භාවිතා කරලා. මොකද මොකද? කතා කරාද? මට ඇහුනේ නැටිද? දෝංකාර දෙනවද දන්නේ මම කියන එක. හරිද? හරි. එතකොට විවිධ වචන විවිධ වර්ණ භාවිතා වෙනවා, චරිත භාවිතා වෙනවා, වචන භාවිතා වෙනවා, අකුරු භාවිතා වෙනවා නේද? ඊට ආය මොනවද? විවිධ ශබ්ද භාවිතා වෙනවා, මියුසික් මෙලඩි භාවිතා වෙනවා. මෙන්න මේ හැම දෙයකටම අපි කියනවා මොනවද? සංකේත කියලා කියනවා. මොනවද? සංකේත කියලා කියනවා. ඔයාලා ওই පොතේ ලියලා තියෙන්නේ මොනවද එහෙනම්? සංකේත ලියලා තියෙන්නේ. සංකේත ලියලා තියෙන්නේ. ඒ සංකේත වලින් මොනවද දන්නවද වෙන්නේ? ඒ සංකේත නිසා තමයි අපි විවිධ දේවල් අර්ථකථනය කරගන්නේ. දැන් භාෂාව තුල සංකේත පද්ධතියක් දීලා තියෙනවා. කීයක් තියෙනවද සිංහල භාෂාවේ අක්ෂර? ඈ? කීයක් තියෙනවද? 70ක්? 90ක්? 60ක්. 60ක් තියෙනව නේද? ස්වර 18යි ව්‍යංජන 42යි කියලා නේද? 60ක් තියෙනවා. එතකොට මේවා මේ අක්ෂර වලට අපි කියනවා සංකේත කියලා.
ඒ අක්ෂර වලට කියනවා අපි සංකේත කියලා කියනවා අක්ෂර වලට නේද? මේ අක්ෂර. ඒවා සංකේත බං. ඒ අක්ෂර නිසා තමයි. එහෙම නැත්නම් ඒ සංකේත නිසා තමයි අපිට අද ලියන දේවල්, අහන දේවල් පවා අර්ථකථනය කරගන්නේ. දැන් මම මෙතන ජපන් භාෂාවෙන් උගන්වනවා. හරිද? මම මෙතන ජපන් භාෂාවෙන් උගන්වනවා. මම දන්නේ ජපන් හැබැයි. හරිද? නිකන් හිතන්නකෝ ජපන් භාෂාව උගන්වනවා කියලා. ඒ ජපන් භාෂාව තුළ තියෙන සංකේත පද්ධතිය ඔයාලා දන්නේ නැහැ. භාෂාව ඔයාලා දන්නේ නැහැ. එහෙනම් මම මේ කියන දේවල් තේරෙනවද? තේරෙනවද? නෑ මං කියන දේවල් ඔයාලට තේරෙන්නේ නැහැ. තේරෙනවද? ජපන් කරන කට්ටිය ඉන්නවද දන්නේ නැහැ. තේරෙනවද නෑනේ? 2025 නම් ඉන්නවා ජපන් කරන කෙල්ලෙක්. හරිද? එතකොට ඒව තේරෙන්නේ නැහැ. එහෙනම් අර මම කියන සංකේත පද්ධතිය මම ලියන අක්ෂර එහෙම නැත්නම් සංකේත ඔයාලට තේරුම් ගන්න අපහසුයි. තේරුම් ගන්න අපහසුයි නේද? හැබැයි ඔයාලත් ඒ සංකේත භාවිතය පිළිබඳව දන්නවනම් ජපන් භාෂාවේ තියෙන අක්ෂර වලින් කියවෙන්නේ මොනවද කියලා දන්නවනම් තේරුණාද? ඔයාලා ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නවා වගේ ඒ වචනවල තේරුම් දන්නවනම් ඔයාලට මං කියන දේ තේරෙනවා. මං ලියන දේ තේරෙනවා. එහෙනම් පැහැදිලිව මතක තියාගන්න කිසියම් සංකේත පද්ධතියක් නිසා තමයි අපිට සංදේශාර්ථකථනය කරගන්න පුළුවන් උනේ. ඔයාලා මේ කතා කරන සංදේශාර්ථකථනය කරගන්න පුළුවන් උනේ සංකේත නිසා. එහෙනම් සංදේශය නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද? සංකේත පද්ධතියක් ඇසුරින්. සංදේශ හැම නිතරම නිර්මාණය වෙන්නේ සංකේත පද්ධතියක් ඇසුරින්. මම මේ දේවල් කතා කරනවා. මම මේ කතා කරන්නේ මොන භාෂාවද කතා කරන්නේ? ඈ ජපනීස් නෑනේ සිංහල භාෂාව කතා කරන්නේ. ඒ භාෂාවේ තියෙන අකුරු එකට කරලා ඒ වචන එකට කරලා තමයි මම මේ කතා කරන්නේ. සංකේත පද්ධතියක් මම මේ කතා කරන්නේ. මේ තොරතුරු මම මේ කියන්නේ. ඒ තොරතුරු තුල මේ කියන සංදේශය තුල ගැබ් වෙලා තියෙන්නේ මොනවද? මොනවද? සංකේත පද්ධතියක් තියෙන්නේ. සංකේතයක් කිව්වොත් එකක්. පද්ධතියක් කිව්වොත් ගොඩක්. එහෙනම් සංකේත පද්ධතියක් තියෙන්නේ. එහෙම නේද? දැන් තේරුණා නේද? එහෙනම් sannivedanaye සංකේතාත්මකයිලු හැම නිතරම. ඇයි? අපි හැම නිතරම sannivedana කරන්නේ කිසියම් සංකේත පද්ධතියක් භාවිතා කරලා. අපි sannivedana කරන්න තොරතුරු හුමාරු කරගන්න අපි උපකාරී කරගන්නවා කිසියම් සංකේත පද්ධතියක්. තේරුණාද sannivedanaye සංකේතාත්මකයි කියන්නේ මොකද්ද කියලා? තේරුණා? තේරුණාද? නිකන් කනට ගැහුවා වගේ තේරුණාද? එහෙම වෙන්න ඕන. තේරුණානේ? ඔළුව හරිය ඔලපන්. තේරුණා. හරි හරි තේරිලා. හරි. එතකොට සංකේත කියන දේවල් දන්නවා. සංකේත තියෙන්නේ මේ සංදේශයන් තුල. සංදේශයන් නිර්මාණය වෙලාම තියෙන්නේ සංකේත පද්ධතියක් ඔස්සේ. මම මේ ලියලා තියෙනවා. මේව මොනවද මේ ලියලා තියෙන දේවල්? සංවේදන විෂයට අදාළව තොරතුරු ලියලා තියෙන්නේ. දැනුම් පද්ධති. විවිධ වචන මේ වගේ තියෙන්නේ. අකුරු තියෙන්නේ. විවිධ වර්ණ භාවිතා කරලා මොනවද මේ? සංකේත. සංකේත. මේ මුළු සංදේශයම එක් සංකේත පද්ධතියක්. තේරුණා මං කියන එක. හරි. එහෙනම් සංවේදනයේ සංකේතාත්මකයි කියලා කියන්නේ බං. සංවේදනයක් සිදු වෙන්නෙම සංකේත භාවිතා කරලා. සංකේත භාවිතා කරලා. අනිත් කාරණේ තමයි අපි මේ සංවේදනය කරනකොට මේ සංවේදකයා විසින් ග්‍රාහකයාට මේ සංදේශය යවනකොට ඒ සංදේශය තුල තියෙන්නේ සංකේත නම් ඒ සංකේත භාවිතා කරනකොට අවධානයෙන් භාවිතා කරන්න ඕන. හරිද? ඒකයි එක එක අවස්ථාවල ඔයාලා රිප්ලයි කරනකොට විවිධ නේද විවිධ දේවල් ටෙක්ස්ට් යවනකොට මේ අමුතු ඒවත් යනවා. නෙමෙයිද? කියන්නේ නේද නිකන් ඔයාගේ අතින් වැරදිලා ටයිප් වෙලා නේද? වැරදිලා ටයිප් වෙලා වෙන එකක් යනවා. වෙන එකක් යනවා. මොකද්ද වෙන්නේ? ඒ සංදේශය ඔයා යවපු පණිවිඩය මොකද වෙන්නේ? ව්‍යාකූල වෙනවා. ව්‍යාකූල වෙනවා. ව්‍යාකූල වෙනවා. එතකොට හිතන්නකෝ ඔයාට මේ ඔෆිස් එකේ ඉන්න කෙනෙක්ට මේ ලිපියක් යවනවා කොහොම කියලා ලිපිය යවන්නේ? මේ ලිපි ලියනකොට නම් නැවත නැවත සංස්කරණය වෙනවා බලනවා ආයි බලනවා. හරිද? ලිපියක් යවනවා කියලා හිතන්න normally ඒකෙට සේවකයෙක්ට තමයි මේ ලිපිය එන්නේ. ඉහළ නිලධාරීන් විසින් ඔබව තනතුරෙන් ඉහළට දානවා කියන එකට. ඔබව මේ ඉන්න තනතුරෙන් ඉහළට දානවා කියන එකට මේකගේ අතෙන් ලියවලා ඔබව මේ තනතුරෙන් පහළට දානවා කියලා. ඔබව මේ තනතුරෙන් නැත්නම් අයින් කරන්න දානවා. අස් කරලා දානවා කියලා ලියවනවා මිනිහාගේ අතෙන් එක වචනයක්. මොකද්ද වෙන්නේ? අර මිනිහා අස් වෙලා යනවා ඉතින්. නේද? අස්සීම අරගන්න වෙනවා. මිනිහට දුක හිතෙනවා. නේද? උඹමගලා යනවා අනේ නිකන් ඵලයන් ඕවා විතර අපිට ජොබ් තියෙන්නේ නිකන් ටෝක් කරන්න එපා එහෙමයි කියලා අස්සීම බාරගෙන යනවා. නේද? බාරගෙන යනවා ඉතින්.
හිතන්න අරයට තනතුරෙන් ඉහළට දාන්න හැදුවේ. හැබැයි එක වචනයක් වැරදිච්ච නිසා තනතුරෙන් පහ වුණා. ඊට පස්සේ ඒ ජොබ් එක නොන්න නැති වුණා. තේරෙනවද මං කියන දේ? එතකොට සංකේත භාවිතා කරනකොට හරි නිවැරදිව භාවිතා කරන්න ඕන. හරිද? කාට හරි විශේෂ කෙනෙක්ට යවනවා නම් එහෙම පොඩ්ඩක් බලන්න ඕන. නැවතට නැවත සංස්කරණය කරලා මම මේ කියලා තියෙන දේවල් හරිද ඈ? පොඩ්ඩක් බලන්න ඕන නැවත ඈ. අර නිකන් ඔය ගාපම සටපට ගාලා ටික් ගාලා දැම්මා. ඒක මොකෙද්ද සර් කෙනෙක්ද නැත්නම් අම්මට යන එකක්ද නේද? පොඩ්ඩක් බලන්න ඕන මොනවද කියලා. මගේ අදින් යනවා නම් තාත්. හරිද? ඒවා කියවන්නත් බෑ එක එක ඒවා. සංදේශයේ ව්‍යාකූල වෙනවා. වැරදි වෙනවා. තේරුණාද? රජෙන් පණිවිඩයක් එවනවා. හිමිදිරි උදාසන සිට ඉන්දු මිල රුපියල් 100කින් පහලට යනවා. පහලට යනවා කියලා තමයි මුන් දාන්න හදන්නේ. පහල කියන එකට ඉහළ කියලා දැමෙනවා. මොකද වෙන්නේ? අනිත් සෙට් එකම පොම් වෙනවා නිකන් ටිපර් පොම් වගේ නේද? ටිපර් වෙනවා කියලා කියන්නේ නේද? කියනවනේ. කියනවනේ. ටිපර් වෙනවා. මිනිස්සු ඉතින් ඔක්කොම මුං යකෝ කියලා නේද? ගන්න ඇති ටික විතරයි ඊට පස්සේ හරිද? එතකොට සංදේශ භාවිතා කරනකොට අපි තොරතුරු හිමාරු කරනකොට සංකේත පද්ධතිය පිළිබඳව භාවිතා වෙන්න ඕනේ. ලියුම් එහෙම නම් දැන් ලියන්නේ නෑනේ නේද? ලියුම් ලියන්නේ නෑනේ. එතකොට මේ දේවල් අපි සංවේදනය කරනකොට දැන් හිතන්නකෝ දැන් මම මේ කතා කරන දේවල් මම මේ නිකන් පැටලිලි සාගත විදියට නිකන් මගේ දිව පැටලිලා වගේ නිකන් කියවගෙන යනවා. ඔය අක්කලානේ මම සෝෂල් මීඩියා වල එහෙම දැකලා තියෙනවා කවුද මේ එක් නිවේදිකාවක් එහෙම කතා කරනවා දැකලා තියෙනවද? සටපට ගාලා මොකුත් තේරෙන්නේ නැහැ නේ කියන්නේ දේවල්. හරිද? මේ කතාගෙන යනවා ඉක්මනින්. කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. සංකේත භාවිතා කිරීමේ දුර්වලතාවය. හරිද? සංකේත භාවිතා කිරීමේ දුර්වල. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අනිත් කෙනාට තේරෙන විදිහට කතා කරන්නත් ඕන. මම දෙක කතා කරනවා නිකන් පැටලි සාගත විදිහට නිකන් අර අන්තිමට තියෙන අකුරු නිකන් ඉස්සරහට දාලා වගේ කතා කරනවා. තේරෙනවද? නැහැ. ඒ සංකේත හරියට භාවිතා වුන්නේ නැහැ. ව්‍යාකූල වෙනවා සංදේශය. සංදේශය වැරදි වෙනවා. එහෙනම් අපි සංදේශ නිර්මාණය කරනකොට තොරතුරු උමාරු කරනකොට ඒ තොරතුරු තුල ගැබ් වෙලා තියෙන අර සංකේත පද්ධතිය නිවැරදිද කියලා බලන්න ඕන. හරිද? ඔයාලා ලියන අක්ෂර තුල දැන් සිංහල භාෂාව ඉගෙන ගන්නකොට රචනා එහෙම තියෙනව නේද ලියන්න අනම්මනම් තියෙනවා. ඒවා අක්ෂර වින්‍යාසය බලනවා. හරි අක්ෂර වින්‍යාසයක් තියෙන්න ඕන. දැන් වනය එහෙම කියනකොට නේද? තියෙනව නේද? මේ වනය මොන වනයේද? මේ වනේ මොන වනේද? මේ වනේ මොන වනේද? අංක 1 2. මේ වනේ මොකද්ද? කැලය. මේ වනේ කැලය නේද? මේ වනේ කැලය. අන්න හරි. මේ වනේ කියලා කියන්නේ කැලයට, වනාන්තරයට. වනේ මේ වනේ තුවාලය. තුවාලයට නේද? තුවාලයට කියලා කියනවා. එතකොට මෙතන බලන්න මේ අක්ෂරයක වෙනසක් විතරයි තියෙන්නේ. මම වනයට යනවා. මු ලියන්න ඕන මේක. මම වනයට යමි. ලියනවා එකෙක්. මම වනයට යමි. මේක ලියන්නේ මේ නයන්න දාලා. මු ලියන්නේ මේ නයන්න දාලා. එතකොට අර්ථය ඉන්නේ කොහොමද? මම වනයට යමි. මම තුවාලයට යනවලු. උගේ අප්පකට ඇල්ලක් ඌ සුද්ධ ජීවිතේ ඔය දෙන. හරිද? මෙයා රචනා පස්ස ලියන්න නෙමෙයි ඕන නේද? වෙන වැඩ තියෙනවනේ මිනිහට. එතකොට සුද්ධ ජීවෙක් මිනිහා. එතකොට වනයට තුවාලයට යනවා. එතකොට මේ දේවල් භාවිතා කරනකොට අක්ෂර භාවිතා කරනකොට අපි නිවැරදි වෙන්න ඕන. මේ දන මොනවද? මේ දන මොනවද මට කියන්න. එක දන මොකක්ද? එක දන දෙක. එක මේ දන මොනවද? මොන දනද? ඈ දන්නේ නැද්ද? මේ දන මොනවද? යටි කකුල් දෙක වයිද මතක් වෙන්නේ. ඈ මේ දන කියනවා බං මේ මිනිස්සුන්ට මේ දන කියලා කියන්නේ. කාටද? මේ දන කියනවා අපි මිනිස්සුන්ට තමයි මේ දන කියලා කියන්නේ. මේ දනට කියනවා මොන දනද?
මේ ධනය සල්ලි නේද සල්ලි එතකොට මේ අක්ෂර වින්‍යාසය තමයි මේකට කියන්නේ අපි විවිධ අක්ෂර භාවිතා කරනකොට සැලකිලිමත් වෙන්න ඕන මේ සංකේත භාවිතා කරනකොට සැලකිලිමත් වෙන්න ඕන ඒ වගේම විවිධ අර්ථ ජනනය වෙනවා ඔයාලා දන්නවද දන්නේ නැහනේ ඉගෙන ගන්න හරිද සංනිවේදනයේ සංකේතාත්මකයි කියන දේ හොඳට පැහැදිලි වුණා කියලා මම හිතනවා සංනිවේදනයේ සංකේතාත්මකයි කියන්නේ කිසියම් සංකේත භාවිතයක් තුළින් තමයි සංනිවේදනයක් සිද්ධ වෙන්නේ එතකොට සංකේත නැත්තම් සංනිවේදනය කරන්න බැයිද උත්තර දෙන්න. සංකේත නැත්තම් සංනිවේදනයක් කරන්න බැයිද? කුලනේ. නිකන් කුවේනි කියන නම දාමු අපි නිකන්. එයාට කුවේනි කියලා කතා කරනවද? හරි. කුලනේ. සංකේත නැත්තම් සංනිවේදනයක් කරන්න බැයිද? අපිට මුද්‍රායම භාවිතා කරලා පුළුවන්. ඔව්. එතකොට කුලනේ මුද්‍රා කියලා කියන්නේ සංකේත නෙමෙයිද? සංකේතනේ. මුද්‍රා කියලා කියන්නේ සංකේත. සිතියම් සංකේත, වචන සංකේත, විවිධ ශබ්ද, සයිලන්ට් නලහඬ. එතකොට කෑවෝ 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 කියාගෙන යන්නේ. ඒ සයිලන්ට් නලහඬ වලට කියන්නේ. පොලිසියම නේද ඇම්බියුලන්ස් එකේම. එතකොට ඒවත් සංකේතයි. ශබ්ද සංඥා, ශබ්ද සංකේත කියනවා. ඒක සංකේත නැත්තම් බැයිද කරන්න නිදුනි. බැරුව ඇති වැරදි. ඔව් බෑ නේද අන්න හරි. බෑ. සංකේත නැත්තම් සංනිවේදනයක් කරන්න බෑ බා. හරිද? සිරා කතාව. අනිත් අයට තොරතුරු දෙන්න බෑ. සංකේත පද්ධතියක් අපිට නැත්තම්. කර කර තමයි ඉන්න වෙන්නේ. හිතන්න ඔයාලා භාෂාව දන්නේ නැහැ. සිංහල භාෂාව දන්නේ නැහැ. මුකුත් භාෂාවක් දන්නේ නැහැ. නිකන් අර පරණ අවදිය දැන් ඔයාලා මේ ඉපදිලා දැන් ඉන්නේ ඈ. දඩස් ගාල් පෘථුවියට බැහැලා තමයි ඉන්නේ දැන්. දැන් අඳුන් කුඳුන් වෙලා ඉන්නේ. මොකද සීන් එක දැන් වෙන්නේ කියලා. හරිද? එනවා එකක් නිකන් රතු පාට මෝලයක් එනවා නිකන් යනවා. තව එකෙක් හිටියා කියන්නකෝ. දැන් මූත් එක තොරතුරු හමාරු කරගන්න පුළුවන්ද? දැන් මූව දකින්නකොට නිකන් මොකෙද්ද වගේ නිකන් උත්තරෙන්නේ. හරිද? දැන් මූ වස්නේම නැහනේ නේද? දැන් ඒකත් එක දැන් උන්ට ඒවට hina වෙනවද කියලා දන්නේ නැති ඇති. හරිද? දැන් නම් හිඟානව නේද? එතකොට දැන් මුන් දෙන්න තොරතුරු හමාරු කරගත්තේ කොහොමද? මල්ලි මොකෝ වෙන්නේ කියලා එහෙම ඇහුවද? මේ පෘථුවියද? එහෙම අහනවද නැහනේ. ඒක දන්නේ නැති කෙනා භාෂාවෙම. සංකේත පද්ධතියක් දන්නේ නැහැ. ඈ මල්ලි මේ අඟහරු වලින් දාවේවා. මාත් මේ දැන් ආවේ මේ කෝච්චිය පොඩ්ඩක් පරක් වුණා. ඒකයි සීන් එක. එහෙම කතා කරන්න දන්නේ නැහැ. භාෂාවක් දන්නේ නැහැ. එයාට සංකේත පද්ධතියක් තිබ්බේ නැහැ. හරිද? එතකොට එයාලා විවිධ සංකේත භාවිතා කරා පස්සේ පාසේ කාලීනව. ඇයි? කැලලට එහෙම ටෝක් කරන්න ඉපත් වෙයි නේද බං? කෙල්ල තින්දටි හිටියනේ නේද? ඒකනේ වර්ධනය වෙලා තියෙන්නේ නේද? උන්ට එහෙම ටෝක් කරන්න ඉපත් නේද? උන්ට ටෝක් කරනකොට සංඥා පද්ධතියක් එපෑ. නේද? සංඥා පද්ධතියක් වුණා. ඔයාලා අද සාමාන්‍ය මොන සංඥාද භාවිතා කරන්නේ? හාට් එහෙම දානවනේ. සංඥා පද්ධතියක් ඒ. සංකේත පද්ධතියක්. එක එකෙන් ඇස් ගහනවා. ඉඟි දෙනවා. සංකේත පද්ධතියක් ඒ. තේරුම් ගනිලා ඇස් ගහනවා නම් මොනාරි සීන් එකක් ඈ. හරි තේරුම් ගන්නല്ലേ සංවේදන ඉගෙන ගන්නකොට මතක තියාගන්න ඕන හරි මතක තියාගන්න ඕන නිකන් දැක්කේ නෑ කියන්නේ දැක්කේ නෑ ඔය පළයල්ලා මේ අවුරුදු දෙකේ ඒවනම් තියාගන්න එපා කියලා වෙනවා මං කිව්වා හරිද හරිද එන ගානවා කිව්වොත් ගානවා දන්නවා උඩ පන්තිවල ඉන්නා කලා හරිද ගානවා එයාලට ගහලා තියෙනවා හරිද ඒකින්ද මේ දේවල් එහෙම පටලවා ගන්න එපා හරිද සීන් එකේ මැච් එක ගාගෙන යන්න හරිද ඔයා වඳින්න වෙන්නෙත් නෑනේ ඒ සීන් එක තියෙනවා වෙන්නේම නෑ තමයි. ලොවෙත් අද කිව්වා කියලා මතක තියාගන්න. වෙන්නේ නැති වැඩෝ ඒකින්ද ඒ දේවල් වලට පෙළඹෙන්න එපා. ඒ නරක ළමයි මේ දේවල් කරන්නේ නරක ළමයි. හරි. කැම්පස් එකට ගියාම කිසි ප්‍රශ්නයක් නෑ. වාලෙද මන්ත්‍රාසෙද ගස්ඩන් වලද ප්‍රශ්නයක් නෑ. ඕන දේවල් එක. හරිද? කැම්පස් වලට ගිහින් කරන්න පුළුවන් අවුලක් නෑ. ඒකට සංවේදනයේ සංකේතාත්මකයි කියන එක පැහැදිලිනේ. කිසියම් සංකේත පද්ධතියක් භාවිතා වෙලා තමයි සංවේදනයක් දෙන්නේ. ඒ කාලේ මිනිස්සු මේ ඉර කියන එකට මම අක්කලාට එහෙම කියලා දීලා තියෙනවා. මේ ඉර කියන දෙයට මේකමයි භාවිතා කරේ. අද වෙනකන් ඒක ඇහිලා තියෙනවා. අර එහෙම මෙහෙන් යනවා එහෙම මෙහෙන් යන එක දැන් මුන්ට ඉර කියලා දන්නේ නැහැ. ඉර කියලා දන්නේ. අපි ඉර කියලා දන්නේ මේ භාෂාව දන්න නිසානේ. භාෂාවක් තිබ්බ නිසානේ. සංකේත පද්ධතියක් තිබ්බ නිසානේ. උන් ඉර කියලා දන්නේ නැහැ.
එහා මෙහා යනවා නිකන් රවුමක් වගේ නිකන් ලාවට පේනවා නිකන්. දැම්මා. මේක තමයි ඉර ඈ. මේ ඉර ඈ. තව එකක් තියෙනවා තලගොයා කියන එකට. තලගොයා. අපි තලගොයා අඳින්නේ කොහොමද? තලගොයා මම එක දවසක try කරා තලගොයා වන්න. බැරි වුණා. කට්ටිය බැනලත් තිබ්බා මට තලගොයි කොහොමද කියලා. හරිද? කොහොම සාමාන්‍යයෙන් නේ තලගොයා ඉන්නේ නේද? අපි අඳත් අඳින්නේ නේ normally. දැන් ඒ කාලේ හිටපු තලගොයා මෙහෙම හිටියේ. මූ තමයි තලගොයා. උට නැටි නෑ, කකුල් නෑ, හරිද? ඔලු නෑ. ඌ තමයි තලගොයා. හරිද? ඌ තමයි තලගොයා. එයාලා අදහස් කරලා තියෙන්නේ එහෙම. මිනිහා ඇඳලා තියෙන හැටි දන්නවද? මූ තමයි මිනිහා. ආයි මොකුත් නෑ මූ තමයි මිනිහා ඈ. හරි. මේක ඇඳ කියන්නේ මිනිහෙක්. හරිද? මේ දේවල් තුලින් එයාලා සංකේත භාවිතා කරලා sannivedanaye දාලා තියෙන්නේ. පස්සේ පසුකාලීනව ක්‍රමෙන් එනත් එක්කම මොකද උනේ? භාෂාවක් නිර්මාණය කරගත්තා. අන්නේ භාෂාව කියලා කියන්නේ භාෂාවක් කියන්නේම සංකේත පද්ධතියක්. අක්ෂර, ඉඟි, වචන, සංඥා, මුද්‍රා, ලකුණු, සිතුවම්, සිතියම්, අක්ෂර, ශබ්ද මේ හැම දෙයක්ම සංඥා සංකේතයක්. හරිද? එතකොට මේ දේවල් තුලින් තමයි sannivedanayak කරේ බා. එතකොට sannivedana සංකේතාත්මකයි කියන්නේ කිසියම් සංකේත පද්ධතියක් ඔස්සේ තමයි sannivedanayak යෙදුනේ. තේරුණාද? තේරුණාද? තේරුණා සර්. තේරුණානේ? හරි. අපි අලුතෙන් සම්බන්ධ වෙලා ඉන්නවා ළමයෙක් සඳුනි. සඳුනි කොහෙන්ද සම්බන්ධ වෙන්නේ? මොන බැච් එකේද? 2025ද 27ද? සඳුනි මට මැසේජ් එකක් දාන්න. සඳුනි මැසේජ් එකක් දාන්න කොහෙන්ද සම්බන්ධ වෙන්නේ? මොන බැච් එකේද? 27 නේ? 27 නේ බං? මට මැසේජ් එකක් දාන්න. යනවා ඊළඟ කරුණට. අපි සංවේදනයේ ස්වභාවයන් ගැන කතා කරමින් ඉන්නේ. ඊළඟ කරුණ යනවා අපි. මේක මකන්නද? මකන්නන්නේ? ඔව් ලියාගත්තන්නේ මකන්න ඉතින් නේ. හරි. ඊළඟ කරුණට යනවා අපි. මේවා හොඳට මතක තියාගන්න මං විවිධ කරුණු කියනවා නම් ඒවා ලියා ගන්න පැත්තකින් ඈ. ඒවා පැත්තකින් ලියා ගන්න. මොකද මේ අපි ලියනකොට රචනා ප්‍රශ්න ලියනකොට ඒවා වැදගත් වෙනවා බං. ඊළඟ කරුණ ලියා ගන්න. sannivedanaye සන්දර්භානුගතය. sannivedanaya සන්දර්භානුගතය. sannivedanaye සන්දර්භානුගතය. අපි නෝට් එක ලියාගමු. සඳුනි මට කියන්නකෝ මොන බැච් එකේද? සුදු පුතා කියන්නකෝ මොන බැච් එකේද? 2027ද? 2026 සර්. බම් මට ඇහුන්නේ 2026 මුල් පාඩම් ටික කරගන්න බැරි වුණා. නැහැ. අපේ 2026 බැච් එකේ ඉන්න ළමයිද? සෝරි වෙන්න ඕන නම් මතක නෑ බං. අපේ ගෲප් එකේ මේන් ගෲප් එකේ ඉන්න කෙනෙක්ද? ඔව් සර්. ඈ? ඔව්. හරි. පාඩම් කවර කරගන්න මේ මුල් පාඩම් වලට මම මේ නෝට් එකක් දෙන්නම් 2026 ළමයිට. හරිද? මම ටියුට් එකක් දීලා තියෙනවද මන්ද මම ඉල්ලගන්න එහෙම නැති වුණොත්. ඔයාලා ලියා ගන්න එපා මේවා. හරිද? 2027 බබාලා ලියා ගන්න ඒවා. හරි අපි යනවා සංනිවේදන සන්දර්භානුගතයි. ලියා ගන්න පල්ලෙන් නෝට් එක. අදාළ සංනිවේදනයේ සිදුවන වටපිටාව මෙලෙස හඳුන්වයි. අදාළ සංනිවේදනය සිදුවන වටපිටාව මෙලෙස හඳුන්වයි. සිදුවන වටපිටාව මෙලෙස හඳුන්වයි. සංනිවේදනයේ සිදුවන වටපිටාව මෙලෙස හඳුන්වයි.
සංවේදනය හා සන්දර්භය. සංවේදනය හා සන්දර්භය. ඍජු සම්බන්ධතාවක් පවතින අතර. සංවේදනය හා සන්දර්භය ඍජු සම්බන්ධතාවක් පවතින අතර. එම සන්දර්භයට අනුකූලව. මේක වැඩිද නැහනේ? ඍජු සම්බන්ධතාවක් පවතින අතර එම සන්දර්භයට අනුකූලව සංවේදන කාර්ය සිදු විය යුතුය. සංවේදන කාර්ය සිදු විය යුතුය. මේ කියනවා නේ එක එකාට ඕන විදිහට මෙතන සංවේදනය දෙන්න බෑ කියලා තමයි මේ කියන්නේ ඈ. සන්දර්භයට අනුකූලව සංවේදන කාර්ය සිදු විය යුතුය. මේකේ සන්දර්භය මේකේ සන්දර්භය මේකේ සන්දර්භය මේකේ සන්දර්භය භෞතික වටපිටාව පමණක් ලඝු නොවේ. භෞතික වටපිටාව පමණක් ලඝු නොවේ. ලඝු නොවේ. ළඟ නෙමෙයි ඈ. ලඝු නොවේ. භෞතික වටපිටාව පමණක් ලඝු නොවේ. මන්ද විටක මන්ද පුද්ගලයන් මන්ද විටක පුද්ගලයන් ස්ථාන කමදලිවතරි වෘත්තීය සංස්කෘතිය විටක පුද්ගලයන් ස්ථාන වෘත්තීය සංස්කෘතිය පවාමයට අයත්ය. පවාමයට අයත්ය. පවාමයට අයත්ය. සඳුරු දැන් අටා මාරට තියෙනව නැව 2026 ජොයින් වෙනවනේ. ජොයින් වෙන්න ඕන. බෑ කියලා බෑ. ජොයින් වෙනවනේ නේ. උදාහරණ ලියා ගන්න. අවමංගල්‍ය උත්සවයේදී අවමංගල්‍ය උත්සවයේදී අවමංගල්‍ය උත්සවයේදී අවමංගල්‍ය උත්සවයේදී එම වටපිටාවට අනුව සංවේදනයේ යෙදීම එම වටපිටාවට අනුව සංවේදනයේ යෙදීම මේ ළමයි ඔයාලා මේ මීඩියා සබ්ජෙක්ට් එක තෝරගන්න මොකද්ද හේතු වෙන කාරණය? ඇයි මීඩියා සබ්ජෙක්ට් එක තෝරගත්තේ ඔයාලා? ආතල්ලකට ඇයි මීඩියා සබ්ජෙක්ට් එක තෝරගත්තේ? කියලා ආසයින්ද ආසයින්දලු හරි. සංවේදන සන්දර්භානුගතයි. මොන බානුගතයිද? සංවේදනය සන්දර්භානුගතයි. සන්දර්භය කියලා කියන්නේ මොකටද දන්නවද? සන්දර්භය කියලා කියනවා වටපිටාවට. මොකටද? වටපිටාවට අපි කියනවා සන්දර්භය කියලා. එහෙම නැත්නම් සන්දර්භය කියලා කියන්නේ වටපිටාවට. ඔයාලගේ වටපිටාව කොහමද? අවුලක් නැහැ නේ.
වටපිටාව නිස්කලංකයි කිසි ප්‍රශ්නයක් නැද්ද? අවුලක් නැහනේ. වටපිටාව. එතකොට මේ sannivedanaye සන්දර්භානුගතයි කියලා කියන්නේ බා. sannivedanaye යෙදෙන වටපිටාව තමයි sannivedanaye සන්දර්භය කියලා කියන්නේ. මොකද්ද? මේ sannivedanaye යෙදෙන වටපිටාව තමයි sannivedanaye සන්දර්භානුගතයි කියන එක තුල අපිට විස්තර කරන්න හදන්නේ, විග්‍රහ කරන්න හදන්නේ. තේරුණාද? ඒ කියන්නේ සන්දර්භය කියලා කියන්නේ වටපිටාවට. අපි හැම අවස්ථාවකම sannivedanaye දෙන්නේ අන්නේ ඒ කියන වටපිටාවත් එක්ක. අන්නේ ඒ කියන වටපිටාවට අනුකූලව තමයි ඔය කියන sannivedanaye දෙන්නේ බා. හරිද? දැන් එතකොට මේ sannivedanaye සහ සන්දර්භය අතර තියෙන්නේ ඍජු සම්බන්ධතාවයක් තියෙනවා බා. මොකක්ද දන්නවද? ඒ වටපිටාවට සන්දර්භය කියලා කියන්නේ වටපිටාවට. අන්නේ වටපිටාවට අනුකූලව මේ sannivedanaye යෙදෙනවා. හරිද? අපි බලමු එහෙම වෙනවද කියලා. සාමාන්‍ය උදාහරණයක් ගමුකෝ. අවමංගල්‍ය උත්සවයේදී සිදුවන sannivedanaye. දැන් බලලා අවමංගල්‍ය උත්සවය. මොකද අවමංගල්‍ය උත්සවයක් කියන්නේ? පොඩි ආතල්ලයක් ගන්නද නැද්ද? නෑනේ නේ මල ගියා. ඒක මල ගියා. දුකයි. දුක හිතන තැනක් නේද මල ගියක් කියලා කියන්නේ. නේද? මිනිස්සු දාලා යනවා, තුරන් වෙනවා. නේද? අභාව ප්‍රාප්ත වෙනවා. පාත් වෙනව නෙමෙයි ප්‍රාප්ත වෙනවා. හරිද? එතකොට අවමංගල්‍ය උත්සවයකට ගිහිල්ලා මිනිහ දිහා බලාගෙන hina වෙලා හරියනවද? ඒකේ hina වෙනවා. ඌ ගුලි කාලද ගංජා කාලද ඇවිල්ලා ඌ hina වෙනවා අවමංගල්‍ය උත්සවයක. මිනිහ දිහා බලාගෙන අඩෝ කියලා. මොකද මිනිහ දාගෙන ඉන්නේ? hina වෙනවා. මොකද වෙන්නේ? මොකද වෙන්නේ? වටපිට ඉන්න සෙට් එක ඇවිල්ලා අරුගේ තලනවා. නේද? අරුගේ තලලා ඌ චප්ප කරලා දානවා. ගහනව නේද මිනිස්සුත්? ගහනවා. මොකද්ද එතන සිද්ධ වුනේ? අර වටපිටාවට අනුව නෙමෙයි sannivedanaye කරේ. hina වෙන එකක් sannivedanayak ඈ. hina වෙන එකක් sannivedanayak. sannivedanaye දීමක්. අනිත් උන්ට තේරෙනවා මේක hina වෙනවා කියලා. මූ hina වෙන්නේ. පරයා මේ මූ මැරිච්ච එකට නේ hina වෙන්නේ කියලා නේද? එතන සිදු වෙනවා sannivedanayak. කොහොමද අර කතා කරනවා කියලා මූ මැරිලා මේ මූ ඊයේ තිරයනේ හොඳට. මූ මැරිලා මේ මුට පිස්සු මූ නිදාගෙන ඉන්නේ මේ ඔයාලා මොනවාද කරන්නේ? මෙතන මලගයක් කරලා තියන්නේ සුදුරේදි දාලා පිස්සුද ඔයාලට? මූ එහෙම කතා කරලා ඉල්ලා. මෝඩයාගේ. හරිද? ඒතර මෙහෙම sannivedanayak කරනකොට ඒ අවස්ථාවට අනුව නෙමෙයි නේ මූ sannivedanaye කරන්නේ. අර සන්දර්භයට, අර වටපිටාවට අනුව නෙමෙයි sannivedanaye කරන්නේ. ඒකයි සිරා කතාව. මං කොහොම hina වෙවි ගියත් මලගෙදර ඇතුළට යනකොට දෙයියන්ගේ පිටයි කියලා සේප් එකේ යනවා බිම් බලාගෙන ශෝකාකූල රිද්මෙන් යන්න ඕන අපි. එතනට ගියා අඩෝ මචං සීන් එක මොකෝ වෙන්නේ? ගොඩක් කාලෙක ඉන්නේ දැක්කේ ඈ. එහෙම කතා කරනවද? ඒ සන්දර්භයේ වටපිටාව තුල නෑනේ. කනට ගහලා එළිවල දායි. නේද? කනට ගහලා එළිවල දායි. එතකොට අපි sannivedanaයක යෙදෙන්න ඕන බං අර කියන සන්දර්භය තුල. හරිද? ඒ සන්දර්භයට අනුකූලව තමයි අපි sannivedanayak යෙදෙන්න ඕන. තේරුණාද? අන්න ඒකයි කියන්නේ sannivedanaye සන්දර්භයකටයි කියලා කියන්නේ. මොන රෙද්දක්ද මේක? කරගෙනම හතර වටේ. කැමරාත් ඉතින් ආතල් දෙනවනේ ඉතින්. ඔට නිකන් ආතල්ද මන්ද මං කතා කරනකොට හැරෙන්නේ. හරිද? එතකොට sannivedana සන්දර්භවලකට කියන්නේ අර වටපිටාවට sannivedana දෙන්න ඕන. දැන් ඔයාලා පන්සල් ගිහින් අකසක ගමන් කතා කරන්නේ නැහැ. අමිසයිනා වෙනවා. හරිද? පන්සල් වල ගිහිල්ලා එක එක ගාලා කතා කර කර ඉන්නේ හයියෙන් කතා කරන එක එක ගාලා එහෙම. අම්මෝ ඕපාදූපේම ඒ සෙට් එක එකතු වෙනවා නේ. පන්ති සෙට් එක එකතු වෙනවා. නාගී සෙට් එක එකතු වෙලා ඔය එක එක කවුන් සිල් ගන්නවා කියලා කරන්නේ ගිහිල්ලා. හරිද? එක්ක සිල් ගන්නවට හිතනවා. ගෙදර හතරන් වල ටික දාලා නේ ආවේ. ඔරුවක් ගියොත් කියලා. හරිද? තව එකෙක් ගිතර කසිප්පු පැක්ෂා කරන්නත් ඕනේ. හරිද? මේ මුන් එක එක දේවල් හිතන්න ගන්න. අතම් කට්ටිය ඈ. අනිත් කට්ටිය සීලවන්ත විදිහට. ඒතකොට එතන සීලයක් නැහැ. නේද? ඔය සිල් රකින්නකට සංවරව කතා කරන්නත් ඕන. හිස් වචන කතා කරන්නේ නැහැ. ඔබතුම කතා කරන්නේ නැහැ. ඒ පන්සලේ සන්දර්භයට අනුව අපි හැසිරෙන්න ඕන. sannivedanaye දෙන්න ඕන. පාරිභාෂික වචන එහෙම නැත්නම් ඔයාලගේ වචනෙන් කිව්වට අපේ වචනෙන් කිව්වොත් නේද? ඔයාලා වචනෙන් කියන්නේ නේද?
සාමාන්‍ය අපි වචනෙන් කිව්වොත් නේද? කුණුහරුපයන්ගෙන් කතා කරන්නේ නැහැ ඔගේ. හරිද? ඒ සංදර්භයට ඒ වටපිටාවට අනුව සංවේදනය එන්න ඕන. ඒකයි හරි. හරිද? ඒක තුල ඍජු සම්බන්ධතාවයක් තියෙනවා. තාත්තත් එක්ක ගින් පරිභාෂික වචන වලින් කතා කරනවද? ඈ? ඔගේ ආච්චිලා කියලා ගායි නේද? කන පැලෙන්න දෙපාරක් තුන්පාරක් කැරිලා වැටෙන්න. හරිද? ඒ අවස්ථාවට අනුව ඒ පුද්ගලයාට අනුව සංවේදනය දෙනවා. ඒක කතා කරගෙන යනවා ඊළඟ එක. ඒකට මේ භෞතික වටපිටාව පමණක් නෙමෙයි වම් මෙතන සංදර්භය කියන්නේ. දැන් ඔයාලා ඉන්න දැන් මෙතන මොකද්ද වෙන්නේ? මෙතන මොකද්ද වෙන්නේ? මෙතන මේ 아무තු දෙයක් වෙනවද? 아무තු දෙයක් හරි වෙනවද? මෙතන මොකද්ද වෙන්නේ? මෙතන මේ වේදිකා නාට්‍යයක් එහෙම කරනවද? නෑ මෙතන වෙන්නේ මොකද්ද? ඉගෙනීම් ඉගෙනුම් ක්‍රියාවලිය. මෙතන සංනිවේදනයක් වෙන්නේ ඈ. මෙතන සංනිවේදනයක් වෙන්නේ. හරිද? අන්නේ මෙතන වෙන සංනිවේදනය තුල වටපිටාව බලන්න. මොකද්ද තියෙන වටපිටාව? අපි ගමු භෞතික වටපිටාව. බීත්ති තියෙනවා. ආල බාල අම්මයිවත් හරිද? අම්මා පැත්තකින් තියම කරේද? දෙස්පුටු අනම්මනම් තියෙනවා පෑන්සන් කම්කට පෙට්ටි නේද පුත් අනම්මනම් තියෙනවා භෞතික පරිසරය තියෙනවා සංවේදනයේ දනකොට. මගේ තැනත් එහෙමයි. ලයිට් තියෙනවා නේද? අනම්මනම් කැමරා තියෙනවා බෝඩ් තියෙනවා අනම්මනම් කඩයි කෑලි කොටයි. අතර නිකන් ආවනම් පිස්සුවම ලක් වගේ. බලන්නද? හරිද? නෑ එහෙම නෑ පිළිවෙලට ඉන්නවා. හරිද? හරිද? හරි. එතකොට මේ තමයි භෞතික වටපිටාව. දැන් මෙතන කියලා තියෙනවා මේ පුද්ගලයා ස්ථාන වෘත්තීය සංස්කෘතිය කියලා කියන්නේ වටපිටාවක් නෙවෙයි. හොඳට අහගන්න මේ කියන දේ. අපි සංනිවේදනයක් යෙදෙන්නේම සංදර්භයට අනුකූලව වටපිටාවට අනුකූලව. ඒ භෞතික වටපිටාව පමණක් නෙමෙයි ලබ වෙන්නේ සංනිවේදනයේ සංදර්භානුගතයි කියලා කියන්නේ ඒ භෞතික වටපිටාවක්ම නෙමෙයි. පිටක පුද්ගලයා ස්ථාන වෘත්තීය සංස්කෘතියත් ගැප් වෙනවා. ඔය කියන වටපිටාවට එහෙම නැත්නම් සංදර්භයට. තේරුණාද? අපි පුද්ගලයා කියන එක ගමුකෝ. හාමුදුර නමක් ස්වාමීන් වහන්සේ නමකගෙන් කතා කරනවා යාලා. කොහොමද කතා කරන්නේ? මම බොක්ක මොකෝ වෙන්නේ? සම වයසේ වගේ. ඈ කෑවද ඔයා? අනේ හිතාගත්තේ නැද්ද? අයියෝ. යෝ මැච්චක් ගන්න යා. එනවා යා. ඈ? පොඩි ජිල්ලක් ගමු ගිල්ලා. ස්වාමීන් වහන්සේලාත් එක්ක. නෑනේ නේ සිවුර පැත්තකට දාලා දෙයි එකක් දීලා අනිත් පැත්තට යන්න. හරිද? එහෙම කතා කරන්න යන්නේ. එහෙනම් හාමුදුර නමක් ගාවට ස්වාමින් වහන්සේ නමකට ගියාම ඒ ස්වාමින් රත්නයක් සංඝ රත්නයක් කියන්නේ මණිකක්. ඉතාමත් ගෞරවණීය විදිහට තමයි අපි කතා කරන්න ඕන. ස්වාමින් වහන්සේලාත් එක්ක ඒ පැවිදි උතුමන්ලත් එක්ක කතා කරන විලාසයක් තියෙනවා. හාමුදුරනේ බත් කෑවද කියලා අහන්නේ නැහැ. හාමුදුරනේ දන් වැළඳුවද කියලා අහන්නේ. හාමුදුරනේ බිව්වද කියලා අහන්නේ නැහැ. එහෙනම් මොකක්ද අහන්නේ? ඈ? මොකක්ද අහන්නේ? දන්නවද බෞද්ධයද? දන්නවනේ. හාමුදුරනේ කුඩින් කරාද එහෙම අහනවද? මොකක්ද අහන්නේ? ඈ? දන්නේ නැද්ද? අමීෂා සඳුනේ බොනවට මොකද්ද කියන්නේ? බොනවා. හාමුදුරුවෝ වතුර බිව්වද කියලා අහන්නේ නැහැ. වන්දනේ ගියේ මේ හාමුදුරුවෝ වතුර බිව්වද? එහෙම අහන්නේ නැහැ නේද? ඒකයි මතක නැත්තේ. නෝමලි අහන්නේ නැහැ නේ. මේ දන් වැළඳුවද කියලා තමයි අහන්නේ නේද? දැන් පෑන් පහසු කරාද කියලා අහනවා. ගිලම්පස ගන්නවද? හැබැයි ගිලම්පස ගන්න. අන්න හරි ගිලම්පස ගන්නවා කියලා කියනවා. දැන් ගිලම්පස ගන්නවා කියලා කියනවා ඇති නේ. පෑන් ගන්නවද? ගිලම්පස කියලා කියනවා නානවට නේද? නේද? පෑන් පහසු වෙනවා කියන්නේ. නානවට නේද? ඔව් නානවට. පෑන් පහසු වෙනවා කියලා කියන්නේ නානවට. එතකොට කනකොට වළඳනවා බොනකොට සාමාන්‍ය නේද? මොකද අපි සාමාන්‍ය තේ බොනකොට නම් නේද? සාමාන්‍ය මේව වෙනකොට තමයි ඒක කියන්නේ නේද? හරි. අවුලක් නැහැ. ඊට පස්සේ නිදා ගන්නවට කියනවා. හාමුදුරේ නිදාගත්තද? ඇයි තට්ටු දාන්නද කියලා. අයි නේද? එමහන්නෙත් නැහැ. මොකද සැතපෙනවා කියලා කියනවා නේද? සැතපෙනවා කියලා කියනවා. අන්නේ පුද්ගලයාට අනුව අමිෂා නිකන් කෝච්චි එක යනවා වගේ සීන් එකක් කරනවා. ගෙදර ඉන්නේ. හරි. යා සද්දයක් වුණා. ඌව පොඩ භීෂණේ. ආ භීෂණ වැදේ ඉන්නේ. භීෂණ වැදත් පන් තියෙන කෙල්ලෙක් ඈ නියමයි ඈ. හරි. එතකොට
ඒ ස්වාමින් වහන්සේ ඒ අදාළ පුද්ගලයාගේ સંદર્ભයට අනුව තමයි අපි සංවේදනයේදී යෙදුනේ. විදුහල්පතිතුමත් එක්ක ගිහින් කෑල්ල ගැන විස්තර කියන්නේ නැහනේ නේද? සාමාන්‍ය මේ උදාහරණ කියන්නේ ඈ. හරිද? මේව කරන්න යන්නේ නැහැ. නිකන් උදාහරණ මතක තියෙන්න. හරිද? කෑල්ල ගැන කියන්න යන්නේ නැහනේ. ඊයේ හම්බෙන්න කියන්නේ මොකද? ඔයා දන්නේ නැහනේ. එහෙම කියනවද? නැහනේ නේ. ඒ පුද්ගලයාගේ સંદર્ભයට අනුව අපි සංවේදනය දෙන්නේ. හරිද? යාළුවොත් එක්ක නම් කියනවා නේද? මොනවාරි කියාගෙන අනම්මනම් කියාගෙන ඉන්නේවාලා නේද? අපි දන්නේ නැද්ද? හරිද? ඉස්කෝලේ ගිහින් පැත්තකට ගිහින් ආගෙන ඉන්න ඕන පන්තියේ මොනවද කතා කරන්නේ කියලා. හොඳට දැනගන්න පුළුවන් චරිත. දෙමාපියන්ට අන්න කියන්න ඕන දවසක. මුන් අපේ දරුවන්ද කියලා හිතන්නේ. හරිද? අමෝ නෙවෙයි. හරිද? සාමාන්‍ය. හරිද? අපිත් එහෙම තමයි ඉතින් ආයේ. එතකොට දැන් මෙහෙම ඒ අනුව පුද්ගලයාට අනුව තමයි අපි සංවේදනය දෙන්නේ. එතකොට පුද්ගලයා කියලා කියන්නේ මම හරියට સંદર્ભයට අයිති දෙයක්. ඒ පුද්ගලයාට අනුකූලව අපි සංවේදනය වෙනවා. ඒ સંદર્ભයට අනුකූලව අපි සංවේදනය දෙනවා. තේරුණා? ස්ථාන නම් දන්නව නේද? ඒ ස්ථාන වලට අනුකූලව තමයි අපි සංවේදනය දෙන්නේ. දැන් අපි බෞද්ධ නේද? ඒ කියන්නේ මම කියන්නේ බෞද්ධ ඇදහිල්ලක් තුල අර බෞද්ධ ඇදහිල්ලක් තුල අපි මේ කෝවිලකට ගිහින් බුදුන් වදිනව ගාථා කියනවද? කෝවිලකට ගිහින් දෙවල කෝවිල නැත්නම් පල්ලියකට ගිහින් බුදුන් වදින ගාථාව කියනවද? සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නැහනේ නේද? මනසෙන් අත ගන්න එක වෙනම වැඩක්. සාමාන්‍යයෙන් එහෙම මේව කරන්නේ නැහනේ. එතකොට ස්ථානවල වගේ වෙනස් වෙනවා. ස්ථානවල වෙනස් වෙනවා. තේරුණාද? ඉතින් වෘත්ති අනුව වෙනස් වෙනවලු බා. වෘත්ති අනුව කරන රැකියාවත් එක්ක ඒක වෙනස් වෙනවලු. එහෙනම් වෘත්ති කියලා කියන්නේ මේ સંદર્ભය නේද? ස්ථාන අනිත් එක පන්සලදී වෙනම විදියක්. කෝවිල තුල කතා කරන වෙනම විදියක්. ඉස්කෝලේට ගියාම වෙනම විදියක්. ගෙදර ඉන්නකොට වෙනම විදියක්. තනිකර වෙනම විදියක නේද? තනිකර වෙනම විදියක. හරි. එතකොට වෘත්තිය විවිධ රැකියා ශ්‍රේෂ්ඨයන් තියෙනවා. දීවර මහත්වරු ඉන්නවා. නේද? දීවර මහත්වරු ඉන්නවා. ඒ දීවර වෘත්තියේ යෙදෙන ඒ මහත්වරු එයාලගේ රැකියා ශ්‍රේෂ්ඨය තුල ඒ වෘත්තිය තුල එයාලට ආවේනික භාෂාවකින් තමයි කතා කරන්නේ. ඒ સંદર્ભයට ඒ වටපිටාවට අනුව තමයි කතා කරන්නේ. දැන් හිතන්න සාමාන්‍ය දකුණු පැත්ත ගත්තොත් උඩරට පැත්ත ගත්තොත් නැත්නම් කොළඹ පැත්තක් ගත්තොත් අපේ විවිධ ප්‍රදේශයන්ට අනුව තියෙන උපභාෂාවන්. ප්‍රධාන භාෂාවට පස්සේ අතර පතර තියෙන ඒවාට උපභාෂා කියලා කියනවා නේද? එතකොට රැකියාවන් තුල දීවර කර්මාන්තය තුල කතා කරන විදිහක් තියෙනවා. නේද? දන්නවද කවුරු හරි? දන්නවද? දන්නේ නැද්ද? දීවර කර්මාන්තය තුල මේ විවිධ අර්ථ තියෙනවා. කතා කරන විවිධ අර්ථ තියෙනවා. හරිද? විවිධ වචන තියෙනවා දීවර කර්මාන්තය තුල. ඒ රැකියාවට ඒ රැකියාවේ સંદર્ભයට අනුව තමයි එතන එයාලා කතා කරන්නේ. හරිද? එතකොට අපි ගත්තොත් මංගව තිබ්බ බං ඕක පොඩ්ඩක් ඉන්න. අපි බලමු තියනවද කියලා. නෑ වගේ. නැත එහෙනම් ආතල් නෑ. ඔය ප්‍රාදේශීය වාග් විහාර පට්ටම ආතල්. මේ පතල ආශ්‍රිතව තියෙන වචන ටික දීවර කර්මාන්තය තුල මේ දීවර කර්මාන්තය තුල යාළුවා භාවිතා කරනවා. මසුන් මැරීමට කියනවා පන්න කරනවා කියලා. මසුන් මැරීමට කියනවා පන්න කරනවා කියලා. දෙදෙනෙකුට පමණක් යාමට හැකි ඔරුව වියල් ඔරුව කියලා කියනවා. හරිද? වියල් ඒ වෘත්තියට අනුව එයාලා සංවේදනය කරන විදිහ වෙනස්. ඒ સંદર્ભයට අනුව සංවේදනය කරන විදිහ වෙනස්. තේරුණාද? එතකොට වැහි කබාය ජාලය කියලා කියනවා. නෑ දැලට කියනවා ජාලය කියලා. දැන් නම් මේව නැතුවත් ඇති. මාළු වෙළඳ පොළට කියනවා අලු යම්පොළ කියලා. දැල්ලන් දින පුද්ගලයා අම්බාවෝ ජාලියෝ. කුඹගසට කියනවා හැන් කියලා. එහෙම තියෙනවා. දැන් හේන් භාෂාව තුල ගන්නකො. හේන් භාෂාව තුල කියනවා බා පාවහන් වලට කියනවා වාම් පතුල් කියලා. වාම් පතුල්. වයසක මිනිසාට කියනවා බුඩා කියලා. ඒක නම් දන්නව නේද? බුඩා කියලා කියනවා වයසක බුඩා. එතකොට ගෑනු සතා කවුද වයසක බිඩීද? පක්ෂීහු සකලයෝ කියලා කියනවා. ඊට පස්සේ අලියට කියනවා මහේකා කියලා. අලියට කියනවා මහේකා කියලා ඈ. මහේකා. මහේකා එනවා යාලේ පැත්තේ මහේකෙක් කියනවා
කතා කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හේන් භාෂාව තුල මේවා වෙන්නේ. හේන් භාෂාව තුල. අපි ගත්තොත් පතල් භාෂාව පැත්තට යමුකෝ. පතල් භාෂාවට. ඉහළ මිල කිව් තැනත්තාට මැණික විකිණීම. පතල් භාෂාව තුල පතල් වල මොකද වෙන්නේ? හාල් කරනවද? නෑනේ. පතල් භාෂාව තුල මැණික් කියව තමයි වන්නේ නේද? හිටු කියලා. පට්ට ඒකන පට්ටම කට්ටක් ඒකන. ඉෂ්. මන්නම් කින්නේ නෑ. ඉහළ මිල කිව් තැනත්තාට මැණික විකිණීම ගල දීම කියනවා. ගල දීම කියනවා. හරිද? ගැරීමෙන් පසු පතුලේ ඉතිරි වන කොටස නාම්බුව කියනවා. පස් සහ ඉල්ලම් ගොඩට ගැනීම භාවිතා කරන උපකරණය දබරය කියලා කියනවා. එහෙම කියනවා. ශ්‍රීපාද වන්දනාව තුල භාෂිත භාෂාවක්. අපි බලමු. ශ්‍රීපාද කන්ත තරණය කරනවා. ඒකට කියනවා කරුණා කරනවා කියලා ඈ. ශ්‍රීපාද අඩවිය දෙයියන්ගේ රට වැස්ස වහිනවා. වැස්ස වහිනවට කියනවා මොකද්ද කියන්නේ? දන්නවද? දන්නේ නැද? සර් තෝ ඉතින් පොතෙන් බලාගෙන කියන්නේ නේ. නෑ පොතෙන් බලාගෙන තමයි. රට මතයි නෑ ඔව්. ශ්‍රීපාද මේ මොකද්ද? වැස්ස වහිනවට කියනවා ගගුල බානවා කියලා. මොකද්ද? නගුල නෙමෙයි ගගුල බානවා කියලා කියනවා. කෝඩුකාරයා කියනවා. පළමු වරට වන්දනාව යන තැනත්තාට කියනවා කෝඩුකාරයා කියලා ඈ. අර නිකන් සල්ලාලමේ යන එකට නෙමෙයි කෝඩුකාරයා කියලා කියන්නේ. හරි වැදගත් චරිතයකට කෝඩුකාරයා කියලා කියන්නේ. ඊට පස්සේ කණ්ඩායමේ නියමව නඩේගුරා. ඒක නම් දන්නවන්නේ. අන්න ওই විදිහට විවිධ වෘත්තීන් තුල තියෙනවා බං විවිධ භාෂාවන්. හරිද? මං කිව්වේ මේ සිංහල භාෂාවේ සාමාන්‍ය පෙළට තියෙන 11 පතේ අහලා ඇති. මේ 11 කට්ටිය ඉඳලා නේ ආවිල්ලා තියෙනනේ. මතකද තිබ්බා? මතකයිලු තිබ්බා. මතක ඇති. හරි. එතකොට මේ විදිහට ඒ වෘත්තියට අනුව එතකොට වෘත්තිය කියලා කියන්නේ සන්දර්භයක් බං. ඒ සන්දර්භයට අනුව තමයි යාලා සංනිවේදනය කරන්නේ. විවිධ වෘත්තීන්ට අනුව වෙනස් වෙනවා ඒ සංනිවේදනය කරන දේවල්. නිකන් අපි හිතන්නකෝ කොළඹ ඉඳන් ගියා කියන්නකෝ. සාමාන්‍ය නෑ මොකේක හරි නිකන් පොස්ට් පිට අර පොස්ට් කියලා එහෙම දඟලන්න හදන්නේ. මෝඩ කට්ටිය. හරිද? නෑ මෝඩ කොහොම හරි. හරිද? යනවා දීවර කර්මාන්තේ පැත්තට. එහෙම නැත්නම් හේන් ගොවිතැන පැත්තට යනවා. හරිද? පොඩි ඉංග්‍රීසි කෑලි ටිකක් එහෙම දැනගත්තම තමයි ඔය ගොඩක් කෙල්ලෝ එහෙම සිරා කතාවේ. කියන්නේ පොස්ට් කෙල්ලෝ කියලා තමයි හිතන් ඉන්නේ උන්. මෝඩ ගෑනු. හරිද? එහෙම නම් වෙන්න බෑලා. හරිද? හරිද? එතකොට දැන් මෙහෙම එකක් ගියාම අර වගේ තැනකට කවුද අඩේ මේ නැටිච්චේ කියලා තමයි තින්නේ. හරිද? එතකොට එයාලව චාටර් වෙනවා. හරිද? එයාලව චාටර් වෙනවා. ඒ වෘත්තියට ගැළපෙන විදිහට අපි සංනිවේදනය දෙන්න ඕන. අපි කොහෙන් හරි යනවා වෙන්න පුළුවන්. හැබැයි මේ සන්දර්භයට මේ වෘත්තියට අනුව සංනිවේදනය කරන්න පුරුදු වෙන්න. ඒකයි මේ සන්දර්භයට අනුකූලව වෙනවා කියන්නේ. සංස්කෘතිය. අපේ තියෙනවද සංස්කෘතියක්? බලන්න තියෙනවද සංස්කෘතියක්? තියෙනවද? තියෙනවද? තියෙනවා. අමිෂා කියනවා තියෙනවලු. තියෙනවලු. තියෙනවා. ලාවට කියලා තියෙන ඇත්තම කතාව. දැන් වෙනකොට අර බටහිර එක්ක අපේ සංස්කෘතිය යටපත් වෙලා තියෙන්නේ. ඔයාලා ගොඩක් දුරට අඳින්නෙත් මොනවද? බටහිර සංස්කෘතික ඇඳුම්. ඔයාලා කන්නෙත් බටහිර සංස්කෘතික ආහාර. ඔයාලා අඳින්නේ බල දෙන්නෙත් එහෙමයි. ගමන් බිමන් යන්නෙත් එහෙමයි. අනිත් ගොඩාක් දේවල් කරන්න බටහිර අනුකරණවාදී විදියට. අපේ දෙයක් නෙමෙයි ඔයාලා කරන්නේ. හරිද? ඔයාලා අඳින ඇඳුම් පළඳුම් එහෙමනේ නේද? ඉන්නවනේ නේද? ගොඩක් කෙල්ලෝ අඳිනවා එහෙම නේද? තව එන්න මං හිතන්නේ තව අවුරුදු ගාණක් එහෙම යනකොට අර ඉස්සල්ලාම කාලේ හිටිය මිනිහා මෙලොපතිස්සේ කාලේ හරිද? අර කිසිම වස්ත්‍රයක් නැතුව ගියේ. ඒ වගේ විදියට යයි කියලා තමයි මට නම් හිතෙන්නේ. හරිද? මේවා සංස්කෘතික දේවල්. සුසු අදින විදියට අපිත් අදින්න යනවා. විල්ලජ්ජාවේ බෑ. හරිද? එතකොට ඒවා සංස්කෘතිය කියලා කියන්නේ කිසියම් සන්දර්භයක් නේද? අපේ සංස්කෘතිය දළදා වහන්සේ වන්දනාමාන කරනවා. ඒ අපේ සංස්කෘතිය කොටසක් නේද? අපේ ආගම කියලා කියන්නේ අපේ කොටසක්. ඇදහිලි විශ්වාස කියන්නේ අපේ සංස්කෘතිය තුළ කොටසක්. මේ ඇඳුම් පැළඳුම් නිවාස ආදන මේ ගොඩක් දේවල් අපේ සංස්කෘතියට ඇතුළත් දෙයක්. ඒතකොට මේ සංස්කෘතිය අනුවත් සන්දර්භය අපි සන්දර්භය කියලා කියන සංස්කෘතියක්. ඒ සංස්කෘතියට සංනිවේදනය කරන විදිහත් වෙනස් වෙනවා. එහෙනම්
ඒ සන්දර්භයට අනුව ඒ සංස්කෘතියට අනුව අපි සංවේදනය දෙන්නත් ඕන. තේරුණාද? දැන් කෝවිල් තියෙනවා, දෙමළ අයගේ උත්සව තියෙනවා නේද? දෙමළ අයගේ උත්සව තියෙනවා. ඒ සංස්කෘතිය මංගල්‍යයන් නේද? එතකොට අපි මේ දෙමළ අයත් එක්ක ගිහින් දැන් මේ අපි තුල තියෙන සංස්කෘතියෙන් එහෙම නැත්නම් අපි බුදුන් වන්දනාමාන කරන සංස්කෘතියෙන් නේද? එයාලත් එක්ක සමනේ. එයාලගේ සංස්කෘතිය තුල අපි වෙසක් කූඩුවෙන් හදන්න ගිහින් ආවෙත් තියෙනවද එයාලත් එක්ක? නෑනේ. අර බිම එහෙම පාට කරන්නේ කවුද? දෙමළු නේ, හින්දු නේද? බිම එහෙම පාට කරන්නේ. එයාලා සංස්කෘතිය තියෙන දේවල්. අපි ගිහින් ඕකේ වෙසක් කූඩක් තියෙනවා. හරිද? හරියන්නේ නෑනේ. එයාලගේ සංස්කෘතිය වෙනස්. එහෙනම් අපි sannivedanaya කරනකොට ඒ સંદર્ભයට අනුව sannivedanaya කරන්න ඕන. ඒ පුද්ගලයා ඉන්නවා. ඒ වෘත්තීය સંદર્ભයට ඇතුළත්, ඒ සංස්කෘතිය સંદર્ભයට ඇතුළත්, ඒ ස්ථානයේ સંદર્ભයට ඇතුළත්. මෙන්න මේවා ගැන කල්පනාවෙන් sannivedanaya කරහල්ලා ඉදිරියටවත්. හරිද? ඒක වෙන්නේ නැති ඔයාලා නිකන් කතා කරන දේවල් එක්ක එක දේවල් වෙනවා ඇති. නේද? කතා කරන දේවල් ගොඩාක් බලපානවා ඈ. ගොඩාක් බලපානවා. එන හැම ගිහිලා යන්න. හරිද? හරි. එතකොට සංවේදනයේ සන්දර්භානුගතයි කියන එක තේරුණා නේද? දැන් මංගල උත්සවයක් ගත්තොත් මංගල උත්සවයක්. උපසර්ගේ නෑ. මංගල උත්සවයක් ගත්තොත් වෙඩින් එකක්. වෙඩින් එකකට ගිහින් අපි සාමාන්‍යයෙන් අවමංගල්‍යයක් වගේ ඉන්නවද? අවමංගල උත්සවයකට ආවා වගේ. ඕ නේද? මෙයාලා බඳින්න නේද යන්නේ? දුකයි තින් නේද? ඉවරයි තින් ජීවිතයක් නේද? පව් ඉතින් නේද? එහෙම කරනවද? හැබැයි සිරා කතාව කියන්නේ ඈ. සිරා කතාව කියන්නේ ඒ වුණාට එතන එහෙම සංවේදනයක් කරගෙනවද? නෑ. එහෙනම් સંદર્ભයට අනුව අපි සංවේදනය යෙදෙන්න ඕන. ඒක මතක තියාගන්න ඕන. කොහොම බලන්න ඒක තේරුණා අය? තේරුණා. කුලන්ට තේරුණාද? ඔව් තේරුණා. සර්. හරි. ඊට සඳුනිට ආවිචට නම් තේරෙන්නේ නැතිනේ. සඳුනි තේරුණාද? තේරුණා සර්. නියමයි. එළ. අපි ඊළඟ එකට යනවා. එයාගේ ඊළඟ මාතෘකාව සංවේදනයේ ක්‍රියාපටිපාටියකි. සංවේදනයේ ක්‍රියාපටිපාටියකි. සංවේදනයේ ක්‍රියාපටිපාටියකි. පාලන ලියා ගන්න. සංවේදනයේ නිරතුරුවම සංවේදනය නිරතුරුවම වෙනස් වන සංවේදනයේ නිරතුරුවම වෙනස් වන හුදකලා නොවන දෙයකි. වෙනස් වන හුදකලා නොවන දෙයකි. මේ සංවේදනයේ කියන හරකා හැම නිතරම තනියම ඉන්න එකෙක් නෙමෙයි. තනියම ඉන්නේ. සංවේදන සබ්ජෙක්ට් එක තැනම තියෙන්නේ නෑ බං. දියුණු වෙනවා. තාක්ෂණික වශයෙන් දියුණු වෙනවා. දියුණු වෙමින් යන්නේ. හුදකලාව පවතිනක් නෙමෙයි. ඒ කාලයත් සමග නිරතුරුවම වෙනස් වේ. ඒ කාලයත් සමග නිරතුරුවම වෙනස් වේ. ඒ කාලයත් සමග නිරතුරුවම වෙනස් වේ. එනිසාම සංවේදනය පිළිබඳව අධ්‍යයනය කිරීම. එනිසාම සංවේදනය පිළිබඳව අධ්‍යයනය කිරීම
පොදු භාණ්ඩයක් පිළිබඳව අධ්‍යයනය කිරීමට වඩා එනිසාම සංවේදනය පිළිබඳව අධ්‍යයනය කිරීම පොදු භාණ්ඩයක් පිළිබඳව අධ්‍යයනය කිරීමට වඩා වෙනස් වූවකි. කිසියම් භාණ්ඩයක් එහෙම නැත්නම් බඩුවක් අධ්‍යයනය කරනවට වඩා වෙනස්ලු. මොකද නිරන්තරයෙන් වෙනස් වෙනවනේ මේක නේද? වෙනස් වෙනවා. ඕනෑම සංවේදන අවස්ථාවක ඕනෑම සංවේදන අවස්ථාවක ඕනෑම සංවේදන අවස්ථාවක කිසියම් ක්‍රියාවලියකට අනුකූලව කිසියම් ක්‍රියාවලියකට අනුකූලව වේගය වැඩිද නැහනේ කිසියම් ක්‍රියාවලියකට අනුකූලව සිදුවේ. යම්කිසි ක්‍රියාවලියකට අනුකූලව සිදුවේ. උදාහරණ කියලා ලියා ගන්න. උදා කියලා දාලා කළු පෑනෙන් ලියමු. ගීතයක් නිර්මාණය කරන විට ගීතයක් නිර්මාණය කරන විට ගීතයක් නිර්මාණය කරන විට නිර්මාණය කරන විට ඒ පිළිබඳව සිතීම ලිවීම ඒ පිළිබඳව ලිවීම සමාවෙන්න සුදු පුතේ එක්කපන්න සිතීම සැලසුම් කිරීමක් වෙනවා බං ඊට කලින් සිතීම සැලසුම් කිරීම ඊතල දාගෙන ලියා ගන්නකො සැලසුම් කිරීම ලිවීම සංස්කරණය වීම සංස්කරණය කිරීම සංස්කරණය නැවත ලිවීම නැවත ලිවීම යන ක්‍රියාවලියකට අනුව සිදුවේ අක්කොඩෝ 7:46 වෙලාව ගිහිල්ලා සන්නෙත් නෑ ඒ අනුව බලන විට මෙම සංනිවේදන කාර්ය ඒ අනුව බලන විට මෙම සංනිවේදන කාර්ය මෙම සංනිවේදන කාර්ය පියවරෙන් පියවර by step
pure and pure යම් ක්‍රියාපටිපාටියකට අනුව සිදුවන්නකි. යම් ක්‍රියාපටිපාටියකට අනුව සිදුවන්නකි. යම් ක්‍රියාපටිපාටියකට අනුව සිදුවන්නකි. මේ ඕනෑම සංනිවේදන අවස්ථාවක දැක්ගත හැක. මේ ඕනෑම සංනිවේදන අවස්ථාවක දැකගත හැකිය. ඕනෑම සංනිවේදනයක දැක්ගත හැකිය. හරිද? finish. හරි. සංනිවේදන ක්‍රියාපටිපාටියකට අනුව සිදු වෙන්නේ. ඔළුවට දාගන්න සංනිවේදන ක්‍රියාපටිපාටියක් කියලා කියන්නේ කිසියම් ක්‍රියාවලියකට අනුව සිද්ධ වෙන්නේ. step by සිද්ධ වෙන්නේ. කිසියම් ක්‍රියාපටිපාටියක් තියෙනවා. කිසියම් විද්‍යාවත් ක්‍රියාපටිපාටියක් අනුව තියෙනවා නේද? කිසියම් ක්‍රියාවලියකට අනුව තමයි වෙන්නේ. මෙතන තියෙනවා කිසියම් process එකක් නේද? අන්නේ ක්‍රියාවලියට අනුව තමයි සිද්ධ වෙන්නේ බං. හැම සංනිවේදනයක්ම. උදාහරණයක් දීලා තියෙනවා. එතකොට මේ කියන සංනිවේදනයේ හුදකලාව පවතිනක් නෙමෙයි. ඒකයි කියන්නේ අර හුදු භාණ්ඩයක් අධ්‍යයනය කරනට වඩා වෙනස් වූ දෙයක්. හරිද? හුදු භාණ්ඩයක් සාමාන්‍යයෙන් ගත්තොත් එකම විදිහනේ නේද? හැබැයි එහෙම නැහැ සංනිවේදනය කියන සබ්ජෙක්ට් එක තාක්ෂණයත් එක්ක නැවත දියුණු වෙමින්. ඒ තප්පරයක් ගානේ මේ සංනිවේදනය කියන දෙය දියුණු වෙමින් පවතිනවා සහ වෙනස් වෙමින් පවතිනවා. එතකොට මේ වෙනස් වෙමින් පවතින ලෝකයේ තුල මේ වෙනස් වෙමින් යන රටාව තුල මේ සංනිවේදන ක්‍රියාවලිය තුල අපි සංනිවේදනයක් යෙදෙන්නේම යම් කිසි ක්‍රියාවලියකට අනුවයි. එක උදාහරණයක් දීලා තියෙනවා. අපි ලිපියක් කියනකොට වෙන්න පුළුවන්. අපි ගීතයක් රචනා කරනකොට වෙන්න පුළුවන්. ඊට පස්සේ නවකතාවක් රචනා කරනකොට පුවත්පතකට ලිපියක් ලියනකොට ඊට පස්සේ ආයෙ ගත්තොත් නවකතාවක් ලියනකොට අපි කිසියම් ක්‍රමවේගයකට අනුව තමයි ඒ සංනිවේදන ක්‍රියාවලිය වෙන්නේ. ලියනවා කියලා කියන්නේ සංනිවේදනයක්. අපි ඒකට කියනවා ලිඛිත සංනිවේදනය කියලා. ඉස්සලම හිතනවා මොනවාද ලියන්නේ? ගීතයක් ලියන්න හදනවා දැන්. එක එකම සින්දු ලියනවා. පුතු පට්ට කවි ලියන්නේ එක එකම ආදරවන්තයෝ. එන්න දඩාර කවි හැලි ලියන්න උන්ට ඒ උනාට සිංහල රිවිසාරින් ගන්න බෑ. හරිද? පට්ට වැඩෝ එහෙම ඉන්නවා. එහෙම ඉන්නවා ඈ. ඒ වගේ එක එක දක්ෂතා එළියට එනවා. එහෙම එළියට ගන්න යන්න එපා. නිකන් ගෙදර ඉන්න කවි ලියවට කවන්නේ. හරිද? එහෙම එළියට ගන්න යන්න එපා. ඒකට ඩවුල්. සිතනවා ඉස්සල්ලාම අත්දැකීම් ඕන බම් මේ කිසියම් නිර්මාණයක් කරනවා නම්. කිසියම් අත්දැකීමක් තිබ්බ කියලා හිතන්නකෝ. මොකක් හරි අත්දැකීමක් තියෙනවා දැන්. මොකෙක් හරි පොල්ලෙන් ගාප එකක් හරි තියෙනවා දැන්. ඉස්සලා හිතනවා මොකද්ද ලියන්නේ කියලා මොන ගීතයක්ද ලියන්නේ කොයි වගේ ගීතයක්ද ලියන්නේ මේකට මොකද්ද කරගන්න අත්දැකීම සුදුම අත්දැකීමක් තෝරගන්නවා එක්ක තමන්ගේම අත්දැකීමක් වෙන්න පුළුවන් නැත්නම් පිට එකකින් ගත්ත එකක් වෙන්න පුළුවන් නැත්නම් මාධ්‍ය තුලින් ආපු එකක් වෙන්න ඕන හරිද මාධ්‍ය තුලින් ආපු එකක් වෙන්න ඕන අර තියෙනව නේද සින්දුවක් මේ මොකද්ද බං මගේ පුංචි රෝස මලේ සින්දු අහලා තියෙනවද මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ පියපත් බහරා අහලා තියෙනවද ලස්සන හින්දා තමයි කියන්නේ හරිද අපි වෙලාවක සින්දුවක් කියලා ආදල්ලා ගමු හරිද මේ සින්දුව අමර සිරි පීරිස්ත කොයිද කියන්නේ මට මතක හිටියට මේ සින්දුවේ අත්දැකීම් පස්සල්ලේ දන්නවද මේක මූලාශ්‍ර අත්දැකීම දන්නවද දන්නේ නැතේද එක් පාසලක ඉගෙනීම් කටයුතු කරනවා මම හිතන්නේ ටියුෂන් ගුරුවරයෙක් හරිද පාසලක නෙමෙයි ටියුෂන් ගුරුවරයෙක් මම හිතන විදිහට මට මතක හිටියට අපි හිතමු ටියුෂන් ගුරුවරයෙක් කියලා මෙයා ඉගෙනීම් කරනවා හරිද ළමයිට ඉගෙනීම් කරනවා මේ ඉගෙනීම් කරන අවස්ථාවේදී
එක ළමයෙක් ඉන්නවා. හරිද? එක ළමයෙක් ඉන්නවා. මේ ළමයා ලස්සන වෙන්න පුළුවන් මොන හරි වෙලා අවුලක් නැති වෙන්න පුළුවන්. මේ ළමයා ගැන හිතක් පහළ වෙනව කාටද? ගුරුවරයා. හැමෝටම නෑ. හරිද? හැමෝටම නෑ. හරිද? හිතක් පහළ වෙනව ගුරුවරයාට. එහෙම නෑ. හරිද? ගුරුවරයා කියන භූමිකාව වෙනම ෆීල්ඩ් එකක් ඈ. හරිද? එහෙම නෑ. ඒ විච දේ මම කියන්නේ. ඒ ගුරුවරයාට හිතක් පහළ වෙනවා. කා ගැනද? ඒ ළමයා ගැන. හිතන්නකෝ හරි පොඩි වයසක් හරි ලොකු වයසක් හරි තියෙන්න ඇති. කොහොම හරි හිතක් පහළ වෙනවා ගුරුවරයාට. ඇත්තම ආදරයක් ඇති වෙනවා. නිර්මල ප්‍රේමයක්. හරිද? ඇත්තම ආදරයක් ඇති වෙනවා. ඉතින් මේකත් එක්ක දැන් මෙයාට කියා ගන්න බෑ මේ දේ. ගුරුවරයාට මේ දේ කියා ගන්න බෑ. ඇයි බං ළමෙන්නේ උගන්නපු එකන්නේ? කියා ගන්න බෑ. හරිද? වෙන ප්‍රශ්නේ දැන්. හරිද? නිර්මලම ප්‍රේමයක් මේක. හරිද? ඇත්තටම එයා බොක්කෙම ලව් කරන සීන් එකක් දැන් ගුරුවරයා. ඉතින් මෙහෙම ඉන්නකොට ඒ ළමයාට එනවා යෝජනාවක්. දැන් ලොකු වෙලා සීන් වෙලා දැන් හරිද? උසස් පෙළ උගන්වන්න එහෙම ඇත්තේ. යෝජනාවක් එනවා. ඒ යෝජනාවත් එක්ක දැන් මෙයාට ගොඩක් දුකයි මේ ගැන. හරිද? මෙයාට ගොඩක් දුකයි. දැන් තමන් කැමති කෙල්ල. ඒ ආදරය ප්‍රකාශ කරගන්නත් බෑ. ඉඟි දෙන්නත් බෑ. හරිද? තමන් අසරණයි ගොඩක්. නේද? මොකද තමන් ඉන්නේ ගුරු භූමිකාවක් තුල. හරිද? ඉතින් කොහොම වුණත් මේකත් එක්ක මෙයා කියන්න බෑ. කියන්නේ නෑ මෙයා. ඒ ළමයාට. ඉතින් ඒ ළමයා විවාහ වෙලා යනවා. විවාහ වෙලා යනවා. මෙන්න මේ කතාව. ඒ ගමක වෙන්නේ මේ සිද්ධිය. මෙන්න මේ කතාව තමයි කියන්නේ. එයාගේ යාළුවාට කියනවා. හරිද? එයාගේ යාළුවාට කියනවා මේ කතාව. අන්න ඒ යාළුවා තමයි මේක රචනා කරන්නේ. එයාගේ නම මතකත් නෑ මට. හරිද මම ඔයාලා කියන්නම්. ඔයාලා බලන්න මගේ පුංචි රෝසමලේ. නුඹයි ඒ කියනකොට තමයි එන්නේ. මගේ පුංචි රෝසමලේ මමයි නුඹේ වියපත් බඹරා. මමයි ඔබේ වියපත් බඹරාලු. බඹෙක් හරිද? මමයි ඔයාට ආදරය කරපේ වියපත් කෙනා. හරියට මැරිලා දැන් වැඩක් නෑ. ඔයා තැනකට ගිහිල්ලා ඉවරයි. නේද? එතකොට මෙන්න මේ කියන අත්දැකීම් මූලාශ්‍රයත් එක්ක තමයි මේ ගීතේ නිර්මාණය. ඇත්තම සිද්ධියක් දෙයියන්ගේ පිටයි කියලා. හරිද? මේක ඇත්තම සිද්ධියක් සිද්ධ වෙන්නේ. මේ ඇත්තම සිද්ධියක් සිද්ධ වෙන්නේ. අන්න ඒ පාදගත් එක්ක තමයි ඔය සින්දුව ලියන්නේ. කාට හරි කියන්න පුළුවන්ද මේ සින්දුව? ඔයාලා සින්දුව කියන්න පුළුවන්ද? අලුත් දෙන්නට. අමීෂා මියුසික් කරන්නේ මම හිතන්නේ. නේද? කියන්න පුළුවන්ද? මතක නැහැ නේ. නේද? හරි. අපි මේ ළඟදී පොඩි කියන්න ඕනෙද නෑනේ. කියන්න. මතක නම් කියන්න. නියමයි. ඉන්න. ඔව් කියන්න. ආගෙන ඉමු. කියන්න. මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා නුඹ හීනවත් නොදකින කුමාරා නුඹ හීනවත් නොදකින කුමාරා කළුවර රෑ සඳක් වගේ අහසේ නුඹ ඉන්නවා නම් ආසයි මට නොකී කවිය නුඹට කියන්න තරහක් නැහැ නුඹ බැස යන්න ඇතිද අනේ නියමයි ඈ. අපිට ගන්න යන්න. හොඳ ඉදිරියට කිරියක්. අතරම ලස්සනයි කඩාන ඈ. නියමයි. මියුසික් කරන එක හොඳයි. නියමයි කිව්වා ඈ. නියමයි කිව්වා ලස්සනයි. නියමයි. සුපිරි. හරිද? එයා ලස්සනයි කිව්වනේ. ළමයි. සුපිරි. අපිට දෙන්න ඈ. හරි. එතකොට ඒ අත්දැකීම් පාදක කරගෙන තමයි මේක සිද්ධ වුනේ නේද? හරි. එතකොට සංනිවේදන ක්‍රියාවලියක් කියලා කියන්නේ එතනදී සිද්ධ වුනේ මොකද්ද? ඒ නිර්මාණය කරන්නේ ඉස්සලා හිතනව මොනවාද ලියන්නේ කියලා. කිසියම් අත්දැකීමක් පාදක කරගනින් මේ සිද්ධ වෙන්නේ. ලිව්වට පස්සේ සැලසුම් කරනවා මේක කොහොමද ලියන්නේ? මොන ආකෘතිය ඔස්සේද මේක විග්‍රහ කරන්නේ? තියෙනවා නිසදෙස් ආකෘති කියයි, සඳස් ආකෘති කියලා කියයි, සිව්පද ආකෘති කියලා කියයි, විවිධ විරිත් තියෙනවා නේද? බිලව රාග අනම්මන රාග ආශ්‍රිතවත් තියෙනවා නේද? එතකොට විවිධ මෙලඩි තියෙනවා.
ඒවා පිළිබඳව සැලසුම් කරනවා. කොහොමද මේ ගීතය ඉදිරිපත් කරන්නේ? මොකද්ද මේකට දාන මෙලඩිය? තාලය මොකද්ද? මොකද්ද ලියන ආකෘතිය? මෙන්න මේ දේවල් ගැන සැලසුම් කරනවා. විෂුවල් එකක් හදන සැලසුම් කරනවා. එහෙම නෙමෙයිද ගීතයක් නිර්මාණය කරනකොට? එහෙම තමයි. සැලසුම් කරනවා. ඊට පස්සේ ලියනවා. ගීතේ පද රචනය කරනවා. නේද? ඒ ලියනකොටත් හරි වචන දාන්නේ. නිවැරදි අක්ෂර භාවිතා කරන්නේ. සහ නිර්මාණශීලී වචන දාන්නේ. හරිද? ඔය තියෙනවා ගී වර්ග දෙකක් තියෙනවනේ බං. normally අහන ගී වර්ග තියෙනවා. දැන් බූට් සින්දු එහෙම තියෙන්නේ කනට ගැහුවම නිකන් කිසිම වෙල අර්ථයක් නැහැ. මෙලෝ වැඩක් නැහැ. හරිද? මෙලෝම වැඩක් නැහැ ඒක. හරිද? ටිකක් සම්භාව්‍ය ගණේ ගීත අහපල්ලා. හරිද? සම්භාව්‍ය ගණේ ගීත අහපල්ලා. දැන් මේ සින්දුව අර නිකන් උඩින් බැලුවට ඒක අර්ථය ගන්න බෑ. ඒ අත්දැකීම කියලාවත් නැහනේ බං. නේද? ඒ අත්දැකීම කියලාවත් නැහැ. හැබැයි කියනවා විවිධ වචන ශබ්ද ඔස්සේ යටිපෙළ අර්ථයක් විදියටයි දෙන්නේ. උපපෙළ අර්ථ කියනවා මේවට. යටිපෙළ අර්ථයක් විදියට දෙන්නේ. හරිද? උඩින් දිවෙනවා වෙනත් අර්ථයක්, යටින් දිවෙනවා තවත් අර්ථයක්. ප්‍රශස්ත නිර්මාණවල අන්න ඒකයි ලක්ෂණ. දැන් තියෙන බූට් සින්දු ගනින්කෝ. ඔබ හැරතික කියයි නේද? අලම්බනන්නේ තියෙන නේද? නිකන් මෝඩ පහේ චාටර් ඒවා සින්දු ඒවා. හරිද? ඒතොර ඒ සින්දු නම් හදන්න මේ ඕන මේකෙට පුළුවන්. හරිද? එහෙම බෑ. අර සම්භාව්‍ය ගණේ, ප්‍රශස්ත ගණේ නිර්මාණය කරන්න හැමතැනම බෑ. සැලසුම් කරලා ලියනවා බං. පද රචනය සිද්ධ කරනවා. ඒක නැවත සංස්කරණය කරනවා. මම ලියපු දේවල් හරිද? මතක තියාගන්න. ඔයාලා ගී නිර්මාණය කරනවා නම් කවුද අපේ? අමීෂා. රචනා කරලා එහෙම තියනවද ගීත? ඔව් සර්. රචනා කරලා තියනවද? මමත් රචනා කරලා තියනවා ගීත. හරිද? ඔව් නියමයි ඈ. මට දාන්න එහෙමද? බලන්න මේ ලියපු ගීතය මට දාන්න ඈ. හා සර්. හරි. එතකොට මේ ගී රචනා කරනකොට නැවත සංස්කරණය කරනවා. සංස්කරණයේ තුලින් මොකද දන්නවද වෙන්නේ? අරගෙන නිකන් ග්‍රීස් එක යනවා වගේ නිකන් යන්නේ මේක. උඩට. මොගුලේ කැමරාව. හරි. හරිද? එතකොට නැවත සංස්කරණය කරනවා. ඒ කියන්නේ එඩිට් කරනවා කියලා කියන්නේ නේද? ඔය කිසියම් නිර්මාණයක් ගත්තොත් ඒක නැවත නැවත බලා නැවත ඒකම ලියන්න උත්සාහ කරනවා නම් අවසානෙට යන්නේක ලියන්න ඒක දඩ වෙනවා බා. ඒ කියන්නේ ලියන්න ඒක ප්‍රශස්ත ගණේ නිර්මාණයක් වෙනවා. නැවත සංස්කරණය කරන්න ඒක ප්‍රශස්ත ගණේ නිර්මාණයක් වෙනවා. ඒකයි ගීතයක් හරි නිර්මාණයක් හරි ලියලා අනිත් හැම ශ්‍රේෂ්ඨයකටම මේක අදාලා අර එකපාරක් කරලා ඒක නවත්තන්න එපා. තේරුණාද? ඒක නැවත කරන්න උත්සාහ කරන්න. නැවත සංස්කරණය කරන්න උත්සාහ කරන්න බලන්න. හරි ප්‍රශස්ත ගණේ නිර්මාණාත්මක දෙයක් ඉදිරියපත් වෙනවා ඊළඟට. හරිද? අන්න ඒක තියෙනවා. හරිද? එතකොට මේ සංස්කරණය කරනවා. ලියලා තියෙන වචන අඩුපාඩු තියෙනවද? මේ වචනෙට මේක දැම්මම නියමයිනේ. දැන් අපේ තව එකෙක් ඉන්නවා කවි ලියන ඩයල්ලා. මිනිහා කොහෙද? මාතලේ පැත්තෙන්ද කොහෙද? කොස්ලු. ඔව්. සාහිත්‍යමකින්ද කොහෙද? පළවෙනියලු. හරිද? මේ පළාතෙන්ද කොහෙද? එතකොට මේ ඔන්න ඔය වගේදී එයාත් කිව්වා නේද? එයාත් කිව්වා මතකද දන්න. හරිද? එයාත් කිව්වා මේ අර එකම දේ ලියන්න නැවත ඒක සංස්කරණය කරලා ලියන්න හරි නිර්මාණාත්මක ප්‍රශස්ත ගණේ නිර්මාණයක් එළියට එන්නේ. හරිද? එතකොට එහෙම දේවල් තියෙනවා. හරිද? එතකොට අපි නිර්මාණයක් කරනවා නම් ඒ දේවල් වග බලා ගන්න ඕන. ඊට පස්සේ නැවත ලියනවා. ඒ කියන්නේ අර සංස්කරණය කරලා අවසාන එකක් විදියට අවුට්පුට් එකක් විදියට ලියනවා. අවුට්පුට් එකක් විදියට නැවත ලියනවා. ඒක තමයි මේවා වෙන්නේ. එතකොට මේක ක්‍රියාපටිපාටියකට ගන්න එපා. කිසිම ක්‍රියාපටිපාටියක් තියෙනවා. සිතීම, සලසුම් කිරීම, ලිවීමක්, සංස්කරණයක් සහ නැවත ලිවීමක් සිද්ධ වෙනවා. නේද? එහෙම නේද? නැවත ලිවීමක් සිද්ධ වෙනවා. මේකට තමයි කියන්නේ බං මේ ක්‍රියාපටිපාටියකට ගන්න සිද්ධ වෙනවා කියලා. තේරුණාද? කිසියම් ක්‍රියාපටිපාටියක් සිද්ධ වෙනවා කියලා. මේක පොදුම වදයක් දෙන්නේ අද. හරි. එතකොට මේ ලියනකොට විතරද? කතා කරනකොටත් එහෙමම තමයි. මේක වැලිඩ් නැති වෙන්න පුළුවන් ඔයාලගේ විවිධ අදහස් මත. හරිද? එක කට්ටිය ඉන්නවා නේද නිකන් ඔහේ හිතම පැතන්නේ නැහැ කියලා හරි ආයෙ කටරෙන්න මොනවද කියලා හරියක්. පස්සෙන් නැහැ. ඔබට හිත රිදුනා එහෙම නැත්තම් නැහැ. හරිද? මම පස්සෙන් නැහැ. එහෙම කියනවා. නැත්තම් අපි කියන දේවල් හිතනවා. දැන් මම මේ කියන දේවල් හිතලා කියන්නේ ඈ. හරිද? මම හිතලා කියන්නේ.
මං කියන්න ඕන දේවල් හිතනවා. ඒවා හරිද කියලා බලනවා මම මේ කියන දේවල්. සත්‍යද කියලා බලනවා. හරිද? ඊට පස්සේ නැවත ඊළඟ ස්ටෙප් එකක් විදියට ඒවා සංස්කරණය නම් කරන්නේ නැහැ බං. හිත තුළ සංස්කරණය කරන්න බෑනේ. ඊට පස්සේ කියනවා මේ කෑලි බෑලි අඩු වෙනවා. හිතනවා හරිද කියලා බලනවා කියනවා. ක්‍රියාවලියක් සිද්ධ වුණා. ක්‍රියාවලියක් සිද්ධ වුණා. තේරුණාද? අර කකුලේ කටු ඇනුණා. ඇනුණා. ස්පර්ශ වුණා. ස්නායු ඔස්සේ ගියා සංවේදනයක්. මොලේට. මොලේ ඔස්සේ නැවත ආව අවුට්පුට් එකක් විදියට කකුල ගනින් කියලා. කිසියම් ක්‍රියාපටිපාටියක්. නේද? පොත් බලනවා, පාඩම් කරනවා. පාඩම් කරන්න හිතෙන්න ඕන ඉස්සෙල්ලා. හිතලා ගත්ත පොත. පොත ගත්තා, පිට ගත්තා, අවශ්‍ය කරන ඒවා කරගත්තා. දැන් පාඩම් කරනවා. පාඩම් කරලා ඔන්නවට මතක තියාගන්න ගන්නවා. ඊට පස්සේ ඒක ක්‍රියාවලියක් වෙන්නේ. නේද? සංවේදනයක් වෙන්නේ. ක්‍රියාවලියක් වෙන්නේ. එතකොට සංවේදන ක්‍රියාපටිපාටියක් කියලා කියන්නේ කිසියම් ක්‍රියාවලියකට අනුව කිසියම් ක්‍රියාපටිපාටියකට අනුව තමයි මේ දේ සිද්ධ වෙන්නේ. ඔව් තේරුණාද? තේරුණානේ? හරි. නියමයි. හරි එහෙනම් 8:03 වෙලාව බුදුවම්මෝ. 8:03 වෙලාව. හරි එහෙනම් මොතේ අපි නැවත හම්බ වෙනවා ඉරිදා. ඔයාලගේ යාළුවන්ට සම්බන්ධ වෙන්න කියන්න. හරිද? මේ මාසයේ සම්පූර්ණ නොමිලේ සම්බන්ධ වෙන්න කියන්න ඉගෙන ගන්න ඇවිල්ලා කියලා කියන්න. මේ ශාබනක් දාපල්ලා දාපල්ලා. හරිද? හරි එහෙනම් මොතේ අදට සමගම අපි එනම් දුස්සරණ දෙවිට අපි නැවත ඉරිදා හම්බ වෙනවා මේ 2027 ක්ලාස් එකෙන්. හරි? good night එහෙනම්. පාඩම් කරන්න ඈ. 2026 ක්ලාස් එක හම්බ වෙනවා සඳුනේ 8:00ට 2026 අමීෂා සම්බන්ධ වෙනවා නම් සම්බන්ධ වෙන්න. हाँ सर, थैंक यू सर, गुड नाइट। හරි good night.